මම වැඩ කරලා තියෙනවා ඩුවා ලීපා ප්‍රොඩක්ෂන් එකේ වැඩ කරලා තියෙනවා එඩ් ෂීරන් ප්‍රොඩක්ෂන් එකේ වැඩ කරලා තියෙනවා බ්‍රුනෝ මාස් වැඩ කරලා තියෙනවා බ්‍රෑන් ඇඩම්ස් වැඩ කරලා තියෙනවා ටෝටෝ වැඩ කරලා තියෙනවා මරූන් 5 හොඳ ටැලන්ට්ස් තියෙනවා ඒක සල්ලි කරන්න දන්නේ නැති ආටිස්ට් සවුන්ඩ් චෙක් එකට එන්න වෙලාවකට කලින් මුළු ග්‍රවුන්ඩ් එකම ක්ලියර් කරනවා ඒක තමයි ඊළඟ ටර්නින් පොයින්ට් එක ඉස්සර අවුරුදු 10 මුළු ලංකාව මුළු ඉකොනොමි එක වෙනස් කරන්න පුළුවන් මේක මම මේ ස්මූත් ඔපරේෂන් එකේ හින්දාම තමයි අදාළ ප්ලැට්ෆෝම් එක මම තෝරගන්නේ අර ඇක්ට් එක දුවන්නේ මේගොල්ලෝ හින්දා මොකද මට සෑහෙන කනෙක්ෂන් එකක් තියෙනවා ඉන්දියා එක්ක ඩුවා ලීපා කොන්සර්ට් එකේ ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක මිනිස්සු 1200 අපි මේ ෂෝ එක BA එක නෙමෙයි ඉන්ටර්නැෂනලි ඔය ඕනම බෑන්ඩ් එකකට මම ගිහලා කිව්වම ප්‍රොඩක්ෂන් එකක් ලංකාවට ගෙන්න කැමතියි කියලා අහන්නවත් නැහැ ඉතින් එච්චරට ආස ලංකාව ඒ වෙන්ඩර්ට ඒ අදාළ කොන්සෙප්ට් එකට ඉක්විප්මන්ට් හයර් කරන්න එයාට මෙන්න මේ වගේ ඉන්කම් එකක් තියෙනවා කියලා එයා ප්‍රූව් කරන්නත් ඕනේ ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් එකක් අතුරට යනවා කියන එක මාර පොලිටික්ස් තියෙන තැනක කවුරු හරි අත්තර මැදිහත් වෙන්න ඕනේ මේ වෙන්යු එකක් හදන එක අද දවසේදී අපි මේ කතා බහට තෝරගත්තේ නැත්නම් අපි කැඳවාගත්තේ විනෝද් මෙල්පිටිය ලංකාවේ ඉන්න තරුණ දක්ෂ ඔඩියෝ ඉංජිනේර කෙනෙක්. ඉතින් විනෝද් මෙල්පිටියගේ එක්ස්පීරියන්ස් එක විනෝද් මෙල්පිටියගෙන් මේ ඉන්ඩස්ට්‍රි එකට අපිට මොනවද ගන්න පුළුවන් ඒ වගේම මේ ශාස්ත්‍රයට ඉන්නවනම් ඒ ඉන්න අයටත් මොනවද විනෝද් මෙල්පිටියගෙන් ලබා ගන්න පුළුවන් දේවල් කියන එක තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ කතාවේ අන්තිමට මේ කතාව පිටිපස්සේ තවත් ලොකු කතාවක් තියෙනවා ඕගොල්ලන්ට රිවීල් කරන්න. ඒක නිසා මේ කතාව ඉවරනකම්ම අහගෙන ඉන්න. විනෝද් ආයිබෝන්. ආයිබෝන්. ඉතින් මේ ඔයා මේ ෆීල්ඩ් එකට එහෙම නැත්නම් මේ ඔඩියෝ ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා කොයි කාලෙද නැත්නම් කොහොමද මේ ආවේ පොඩි ආසයි වගේ ඔය ලයිෆ් එක්ස්පීරියන්ස් එක චුට්ටක් දැනගන්න. ඉස්කෝලේ යන කාලේ කොල්ලොන්ට දින ආසන්න ගිටාර් එකක් ප්ලේ කරන්න කීබෝඩ් එකක් ගහන්න නෝමල් දෙයක්. ඒ වගේම නෝමලි ග්‍රේඩ් 7 8 වගේ වෙද්දි මම ගිටාර් ප්ලේ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ගිටාර් එක ටිකක් දුරදිග ගියා. ඒකත් එක්ක ඊට පස්සේ ඒ කාලේ ඔය සොෆ්ට්වෙයාර්ස් වලින් තිබ්බ රීසන් කියලා සොෆ්ට්වෙයාර් එකක් හරිම ලේසි. අපි මවුස් එක අරගෙන සින්දු හදන ලෙවල් එකක්. ඒතර කම්පියුටර්ස් උත් අපිට ඉන්ට්‍රොඩියුස් කරන කාලේ අපි ඉස්කෝලේ හරි ට්‍රෙන්ඩ් එකක් වුණා මේ රීසන් වලින් සින්දු හදන එක. එතකොට අපිට වඩා සීනියර් බැචර්ස් වල කට්ටිය මියුසික් කරන අයියලා හිටියා ඔය වැඩේ කරන. එතකොට ඔය ගිටාර් ප්ලේ කරන එකත් එක්ක මට මුලින්ම ආසාව ආවේ ඔය මියුසික් ප්‍රොඩක්ෂන් කැලේට. කොයි ඉස්කෝලේ? මම ප්‍රින්ස් ඔෆ් වෙල්ස් මොරටුවේ. ඒ කාලෙම තමයි ඔය රීසන් සොෆ්ට්වෙයාර් එක ඉගෙන ගත්තේ. සොෆ්ට්වෙයාර් එක ඉගෙනගෙන ඔහොමම ඇවිල්ලා O levels කාලේට ගෙදර සින්දු ප්‍රොඩියුස් කරනවා. ඒ වගේම ටීවී එක යන කමර්ෂල්ස් දෙක තුනකුත් කරා ඒ O levels කාලේ වගේම. එතකොට ඒකත් එක්ක මගේ ඔළුවේ අයිඩියා එකක් තිබුණා මම ආර ආසයි මේ වැඩේ කරන්න කියන එක මේ රෙකෝඩින් සයිඩ් එක සහ ඔඩියෝ ඉන්ජිනියරින් කෙනෙක් වෙන්න. A levels කරේ මම කොමර්ස් ස්ට්‍රීම් එකෙන් මේ පැත්තට සම්බන්ධම නැහැ. මොකද අපේ ගෙදර බෑග්ග්‍රවුන්ඩ් එකේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධ නැහැ. හැබැයි මගේ ඔළුවේ තිබ්බේ A levels ඉවර වෙද්දි මම කරන්න ඕන ප්‍රොෆෙෂන් එකක් විදියට ඔඩියෝ ඉන්ජිනියරින් කෙනෙක් වෙන එක කියලා. හැබැයි ඒ කාලේ මම මේ කියන්නේ 2012 වගේ 15කට ඒ වගේ 15කට විතර ඒ කාලේ ලංකාවේ හැම ලොකු සීන් එකක් තිබෙනවා ඔඩියෝ ඉංජිනේරින් කියන එක. අපිට ඉගෙන ගන්න කියලා මේ හරි ප්‍රොපර් කෝස් එකක් තිබ්බ SLBC එකේ. ඒක තාම තියෙනවා. ඒ කෝස් එක ගාමන්ට් එකෙන් කරන කෝස් එකක්. මොකද ගාමන්ට් සර්ටිෆිකේට් එකක් දෙන්නේ. ඉතින් ඔකත් එක්ක මම A levels ඉවර වෙලා වීකෙන්ඩ් එකේ ඊළඟ මන්ඩේ ඉඳලා ස්ටාර්ට් කරා ඔය කෝස් එක කරන්න. ඒක 3 months කෝස් එකක්. ඊට පස්සේ මම රෙකෝඩින් ස්ටුඩියෝ එකක රෙකෝඩින් ඉංජිනේර විදියට මට වයස 18 දී කොහොමද තිබ්බ ප්‍රොඩක්ෂන් හවුස් එකක මම වැඩ කරන්න පටන් ගත්තා. එතනින් තමයි මේ ජින්ගල්ස් රෙකෝඩ් කරනවා, වෝකල්ස් රෙකෝඩ් කරනවා, මියුසික් කම්පෝස් කරනවා ඔහොම වැඩේ ගියේ. ඔහොම යද්දී ඒ ලහිරුවගේ මියුසික් කවන් කියන බ්‍රෑන්ඩ් එකක් තිබ්බ. හැබැයි ඉන්ස්ටිටියුට් මුකුත්ම තිබ්බේ නැහැ. හැබැයි ලහිරුව රිලීස් කරපු එක සින්දුවක් අහලා මට මාර ආසෙ තුන ඒ සින්දුවේ කොහොමද ඒ සද්දේ අචීව් කරේ කියන එක දැනගන්න. පස්සේ මම එයා නම්බර් එක වාගෙන කෝල් කරාම එයා මට එන්න කියලා එයාගේ ස්ටුඩියෝ එකේ හම්බෙලා ඊපස්සේ මම එයාගෙන් ඇහුවේ එක දෙයක් උගන්වන්න කැමතිද කියලාද්දි එතකොට එයා කිව්වේ උගන්වන්න කැමති ක්ලාස් එකක් තාම නැහැ අපි කට්ටියක් සෙට් වුණොත් ක්ලාස් එකක් කරමු කියලා මාස දෙක තුනකට පස්සේ ලහිරුවම මට කෝල් කරලා කිව්වා මල්ලි 4-5 දෙනෙක් ඉන්නවා අපි කෝස් එකක් කරමු කියලා ඒක තමයි මියුසික් අවන් කියන ඉන්ස්ටිටියුට් එකේ ෆස්ට් බැච් එක ඒක හිටියේ මම සනුක කසුන් චානක කියලා අපි 5 දෙනා තමයි කෝස් එකේ හිටියේ ඔය කෝස් එකේදී ගොඩක් ටෙක්නිකල් පැත්ත ඉගෙන ගත්තා සින්දුවක සද්ද හදන විදිය ඉගෙන ගත්තා ඔහොම වෙලා මම ආපහු ස්ටුඩියෝ එකේ වැඩ කරන ලෙවල් එකේ යද්දි මට තව මම ඉගෙන ගන්න ඕනේ මම ඇත්තටම ස්ටුඩියෝ ඉංජිනේර කෙනෙක් වෙන්න තමයි ගොඩක්ම ආසාව තිබ්බේ. ඒ කියන්නේ ෆුල් ටයිම් ස්ටුඩියෝ ඉංජිනේර කෙනෙක් වෙන්න. ඒක ඉන්ස්ටිටියුට්ස් බලබල හිටියා කොහෙද යන්නේ SAE යනවාද ඔහොම කියලා බලබල ඉද්දි තමයි මට දැනගන්න හම්බුනේ මේ ODI Academy කියලා බැංගලෝර ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා. හැබැයි ඒක මේන්ලි into live sound කියලා. ඒතර ඒ වෙද්දි ලංකාවේ live sound
මාකට් එක මාරම ඕපන්. එඩියුකේටඩ් ඉන්ජිනියර්ස්ලා හිටියේ හරිම අඩුවෙන්. එතන ලොකු පොටෙන්ෂල් එකක් තිබ්බා. ඒතකොට ඒකත් එක්ක මම හිතුවා ලයිව් සවුන්ඩ් ස්ටඩි කරනවා කියලා. බැංගලෝර ගියා 2014 වල. ඊපස්සේ ඒ කෝස් එක කම්ප්ලීට් කරා. ඒ කෝස් එක කම්ප්ලීට් කරලා ඇවිල්ලා ජිප්සිස් බෑන්ඩ් එකත් එක්ක තමයි මුලින්ම ලයිව් සවුන්ඩ් ඉන්ජිනියර් විදිහට ස්ටාර්ට් කරේ. ඒතකොට මට 21යි වයස. දැන් 10 years මේ අවුරුද්දට. 10 years එද්දීදී මේ එක එක දේවල් කළා. ඊට පස්සේ බෑන්ඩ්ස් ගොඩක් එක්ක වැඩ කරා. රෙන්ටල් කම්පැනිස් ගොඩක් එක්ක වැඩ කරා. ඊට පස්සේ මට අන්තිම අවුරුද්ද ඇතුළත වගේ ගොඩාක් ඉන්ටර්නැෂනල් ඇක්ස් එක්ක වැඩ කරන්න හම්බුණා. ඒ ඉන්ජිනියර්ස්ලත් එක්ක හදිසි කනෙක්ෂන් එකෙන් ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරපු ටැලන්ට් එකෙන් සෑහෙන ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න හම්බුණා. එහෙම තමයි පටන් ගත්තේ. විනෝද් ඔයාගේ මේ කතාවේ එක තැනකදී කිව්වා මම පටන් ගත්ත ගිටාර් ප්ලේයර් කෙනෙක් වුණා. ඔයා ආටිස්ට් කෙනෙක් අත්තර. එතකොට මේ මමත් දැකලා අහලා තියෙන විදිහට ගොඩක් ඔඩියෝ ඉන්ජිනියර්ස්ලගේ බෑග්ග්‍රවුන්ඩ් එක එන්නේ මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එක නේ. එතකොට දැන් මේක අහගෙන ඉන්න අනිත් අයට හිතෙන්න පුළුවන් මේ මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන එහෙම නැත්නම් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන් කෙනෙක්ට විතරමද මේ නොලෙජ් එක ග්‍රැබ් කරගෙන ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. මේක ට්‍රේන් කරන්න පුළුවන් දෙයක්. මගේ ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා, මගේ ඇකඩමි එකක් තියෙනවා. එතකොට අපි දැන් කෝසස් වලදීත් කරන අපිටත් ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා එනවා මියුසික් නොලෙජ් එක නැති. සමහර වෙලාවට මියුසික් නොලෙජ් එක තියෙනවා. ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක්ට මියුසික් නොලෙජ් එක තියෙන එක මාරම් ප්ලස් පොයින්ට් එකක්. මොකද මම මුලින්දම කිව්වා ඔඩියෝ ඉන්ජිනියරින් කියන්නේ ටෙක්නිකල් ප්ලස් ක්‍රියේටිවිටි. මේ ක්‍රියේටිවිටි කැලේ සම්පූර්ණයෙන්ම මියුසික් නොලෙජ් එකෙන්. ටෙක්නිකල් කැලේ තමයි අපි ඉන්ජිනියර් මේක ඉන්ජිනියරින් සබ්ජෙක්ට් එකක්. ඒතකොට ෆිසික්ස්, ඉලෙක්ට්‍රොනික්ස්, ඉලෙක්ට්‍රිකල් මේ ඔක්කොම උගන්වන්නේ ටෙක්නිකල් සයිඩ් එක. ඒතකොට මියුසික් සෙන්ස් එක තියෙන කෙනෙක්ට ප්ලස් පොයින්ට් එකක් ඒක. හැබැයි සෙන්ස් එක නැති කෙනෙක්ට ඒ කැලේ ට්‍රේන් කරවන්න පුළුවන්. يعني ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න අවශ්‍ය නැහැ, මියුසික් සෙන්ස් එක ඕන වෙන්නේ. සින්දු අහන කෙනෙක් නම් සින්දුවට ඒ අවශ්‍ය ආසාව තියෙනවා නම් එක එක ජොන්රස් වල සින්දු අහනවා නම් ඉන්ජිනියරින් කෙනෙක් කරන්න ලේසි. අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා මියුසිෂියන්ස්ලා නොවන ඉන්ජිනියර්ස්ලාත් ඉන්නවා. දැන් සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එක දැන් ඔය කීපු නිසා මුළු ලෝකෙ බැලුවත් ඔය ගොඩක් ඔඩියෝ ඉන්ජිනියර්ස්ලා ඉන්නේ මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එකකින්. ගොඩක් ඉන්නේ මියුසිෂියන්ස්ලාම තමයි ඊළඟ ස්ටෙප් එකේ ඉදිරි ඉන්ජිනියරින් පාර්ට් එක ඉගෙනගෙන තියෙන්නේ. කොහෙන් හරි මියුසික් කනෙක්ෂන් එකක් තියෙන ගොඩක් අයට. හැබැයි ඒ වගේම දැන් මම ඉන්ටර්නැෂනල් වැඩ කරද්දි මට හම්බෙච්ච වර්ල්ඩ් ක්ලාස් ඉන්ජිනියර්ස්ලා ඉන්නවා කිසිම ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න දන්නේ නැති. ඒ කියන්නේ ස්ටුඩියෝස් වල අපි හිතමු හෙල්පර් කෙනෙක් ඉන්නවා කියලා. ඒ හෙල්පර් අද ඉන්ටර්නැෂනල් බෑන්ඩ් එකේ FOH ඉන්ජිනියර් වෙච්ච ඉන්ජිනියර්ස්ලා ඉන්නවා මේ ලෝකේ. ඇයි ස්ටුඩියෝ ඉන්ජිනියර් කෙනෙක් ෆුල් ටයිම් වෙන්න ඉඳලා ඇයි ඔයා ලයිව් සවුන්ඩ් කියන කෑල්ල පොඩ්ඩක් ආපහු ප්‍රගුණ කරනවා කියලා කියමුකෝ. ඒක දැන් ඔයා දැන් ඒක තමයි ප්‍රැක්ටිස් කරන්නේ. මොකද ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින් කියන්නේ අපේ මේ සබ්ජෙක්ට් එකේ තියෙන most challenging job එක. සාමාන්‍ය ස්ටුඩියෝ ඉන්ජිනියර් කෙනෙක් කියලා කියන්නේ ස්ටුඩියෝ එකක් කියන්නේ හැමතිස්සෙම ෆික්ස් සිටුේෂන් එකක්. අපි ගියා ස්විච් එක ඔන් කරා, ඉක්විප්මන්ට් එක ඔන් කරා, අපේ වෙලාව අරගෙන සින්දුව ප්‍රොඩියුස් කරා, මික්ස් කරා, දවසක්ද දෙකක්ද කැමති වෙලාව ගත්තා, සිස්ටම් එක ඔෆ් කරා ගෙදර ආවා. ඒක තමයි ස්ටුඩියෝ ඉන්ජිනියර් කියන්නේ. ලයිව් ඉන්ජිනියර් කෙනෙක් කියලා කියන්නේ එයාට ඒ හම්බෙන චැලෙන්ජ් එක තමයි එයා එයාගේ ස්ටුඩියෝ එක ගිහිලා අලුත් තැනක සෙටප් කරගන්න ඕනේ හැමදාම. එයා එතන සෙටප් කරලා මොබයිල් සෙටප් එකක් මොබයිල් සෙටප් එක. ඒතකොට ඒ රිග් එක ඒ ඇප්ලිකේෂන් එක හැටියට ඉන්ටර්නැෂනල් ගිග් එකක් වෙන්න පුළුවන්, පොඩි කෝපරේට් ගිග් එකක් වෙන්න පුළුවන්, වෙඩින් එකක් වෙන්න පුළුවන්. හැබැයි එයාගේ රිග් එක එතන සෙටප් කරලා ඒක ටියුන් කරලා ඒ බෑන්ඩ් එක එතන මික්ස් කරලා ඒක රියල් ටයිම් සැටිස්ෆැක්ෂන් එක හම්බෙන ජොබ් එකක්. මාර චැලෙන්ජින් ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින්. එහෙන රෙස්පොන්සිබිලිටි එකක් තියෙන ජොබ් එකක් ස්ටුඩියෝ එකකට කම්පෙයාර් කරද්දී. ඉතින් මම ආසයි මේ චැලෙන්ජ් එකට. ඒකයි මම ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින් කෙනෙක් වෙන්න. විනෝද් පටන් ගන්නේ දැනට අවුරුදු 15කට 20කට කලින්නේ. ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ. ඔව්. ඉස්කෝලේ යන කාලේ නම් බැලුවා. ඔව්. එතකොට මේ අවුරුදු 15 ඇතුලේ මේ වෙනකොට ඔයා පාවිච්චි කරපු දේවල් එක්ක ඒක සමහරක් වෙලාවට තාක්ෂණයේ පැත්තෙන් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ ඉන්ඩස්ට්‍රි එකක් විදිහට growth එක වෙන්න පුළුවන්. මේ හැම එකක්ම එකතු කරලා ගත්තට පස්සේ අද ඉන්න තැන මේ ඉන්ඩස්ට්‍රි එකට ලැබිලා තියෙන තැන සහ ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක්ට ලංකාව ඇතුලේ මොකද්ද තියෙන තැන? ලංකාව ඇතුලේ ඔඩියෝ ඉන්ජිනියරින් කියන එක මේ පහුගිය අවුරුදු 6-7 ඇතුළත මාර විදිහට ඩෙවලොප් වුණා. කොච්චර ඩෙවලොප් වුණාද කියනවා නම් දැන් මේක ඉන්ජිනියරින් සබ්ජෙක්ට් එකක් නේ. ඕන කෙනෙක්ට ලංකාවේ තියෙන ඉස්කෝලේ තියෙන සිලබස් එක ඉගෙනගෙන මේ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න එහෙම පුළුවන්කමක් තිබ්බේ නැහැ. හැබැයි දැන් ජබුර කැම්පස් එකේ තියෙන ඉසෙට් ස්කෝර් එකෙන් ඇවිල්ලා ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක් වෙන්න පුළුවන් විදිය කෝස් එකක්. ඒ කියන්නේ ඒ ලෙවල් එකට ලංකාවේ ඔඩියෝ ඉන්ජිනියරින් ආව මේ පහුගිය අවුරුදු 5. ඒ වගේම අපිටත් සෑහෙන ඉන්ක්වයරිස් වෙන. ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ අපිත් එක්ක සමකාලීනව ඉගෙන ගත්ත කට්ටිය සාමාන්‍යයෙන් මේ ඔඩියෝ ඉන්ජිනියර් ඉගෙන ගන්න යන්නේ ස්ටුඩියෝ එකකට යන්නේ කියලා එහෙම ලෙවල් එකක් නෙමෙයි තිබ්බේ. වෙන වෙන කෝසස් කරන්න යනවා වගේ තමයි එන්නේ. මොකද ගෙවල් වලින් කැමති නැහැ. ඕකේ. මොකද ගෙවල් වලට පෙන්නේ මේක රිටර්න් එකක් නැති, මේක කරලා සල්ලි හම්බ කරන්න බැරි එහෙම එකක්. හැබැයි දැන් අද ඒ හැම A levels O levels එක්සෑම්ස් ළඟදී පේරන්ට්ස් තමයි අපිට කෝල් කරන්න ළමයි එන්රෝල් කරන්න අපේ කෝසස් වලට. එච්චරම මේක ටර්න් වෙලා තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එක. ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකට ඉක්විප්මන්ට් වයිස් මෑතක තමයි ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් ඉක්විප්මන්ට් එන්න පටන් ගත්තේ. හැබැයි දැන් ඩ්‍රාස්ටිකලි එනවා අලුත් ඒවා ගොඩක්. ලෝකේ මාර ඉස්සරහින් යන සබ්ජෙක්ට් එකක් මේක. අනිත් රටවල් වල මේ එන්ටර්ටේන්මන්ට් කියන ලෝකේ තියෙන රිච්ම
මාකට් එක කියන්න පුළුවන් රිච්ම ඉන්ඩස්ට්‍රි එක කියන්න පුළුවන් එන්ටර්ටේන්මන්ට්. ඒතර ලෝකේ එහෙම දේවල් වෙද්දි ලංකාවටත් ඒකේ ෆීඩ් එකක් එනවා. මොකද දැන් අපි ඉන්ටර්නැෂනල් වැඩ කරද්දී අපිට තේරෙනවා ලංකාව කොතනද තියෙන්නේ අනිත් රටවල් කොහෙද තියෙන්නේ කියලා. හැබැයි මම හැමතිස්සම කියන දෙයක් ටැලන්ට්ස් වලින් ලංකාවේ තියෙන ටැලන්ට්ස් වෙන රටවල් වල නැහැ. අපිට ඉක්විප්මන්ට් ප්‍රශ්නයක් තමයි මෙතන ගොඩක් වෙලාට තියෙන්නේ. ඒතර ඉක්විප්මන්ට් කියන එක රට ඇතුළට ආවම අපි fully equipped. ඒක අනිවාර්යෙන්ම. මොකද ටැලන්ට්ස් කියන දේ සෑහෙන දෙන මියුසිෂියන් කෙනෙක්ගෙන් ගත්තත් ඉන්ජිනියර්ස්ලා, ප්ලේයර්ස්ලා, එක එක විදිහවල ටෙක්නීෂියන්ස්ලා ලංකාවේ මිනිස්සුන්ගේ ටැලන්ට් එක මාරයි. ගොඩක් ඔය ඉන්ටර්නැෂනලි ඇක්ස් එක්ක වැඩ කරන ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. සමහර ඉන්ජිනියර්ස්ලා ඒගොල්ලෝ අර ඒ ආටිස්ට්ගේ පොපියුලර් හින්දා ආටිස්ට්ගේ නමත් එක්ක තමයි ඒගොල්ලෝ ටුවර් කරන්නේ. ඒක ටැලන්ට් වයිස් නෙමෙයි. මොකද ඒක ඇවිල්ලා වෙනම ඉන්ඩස්ට්‍රි එකක් ඒක. ඒතර ඒ පෝස්ට් එකට එනවා කියන එකෙත් ලොකු පොලිටික්ස් ගොඩක් තියෙනවා. ඒ මොකද එච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක් මේක. ඒතර ලංකාවේ එහෙම බලද්දි ටැලන්ට් සෑහෙන තියෙනවා. ඒ කියන්නේ ඔයා කියන ඔඩියෝ ඉංජිනේර් කෙනෙක් විදිහට පිටරට ඉන්න ටැලන්ට්ස් එක්ක, ඒ කියන්නේ පිටරට ඉන්න යන් පොපියුලර් ආටිස්ට්ලත් එක්ක ඔඩියෝ ඉංජිනේර් කෙනෙක් කියන ටයිටල් එකේ ටුවර් කරන්නත් එතන පොලිටික්ස් තියෙනවා කියලාද ඔයා කියන්නේ? ඒක ඔඩියෝ ඉන්ජිනියර් නෙමෙයි සාමාන්‍ය ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් එකක් ඇතුළට යනවා කියන එක මාර පොලිටික්ස් තියෙන තැනක් ඒක. අපි නිකන් සරලව නිකන් කිව්වොත් අපි හිතමු බ්‍රූනෝ මාස් කියමු. දැන් බ්‍රූනෝ මාස් ප්‍රොඩක්ෂන් එකේ මම වැඩ කරලා තියෙනවා. බ්‍රූනෝ මාස් ඔඩියෝ ඉන්ජිනියර්ස්ලා මම දන්නවා, ටෙක්නීෂියන්ස්ලා දන්නවා, ප්‍රොඩක්ෂන් ඉන්ජිනියර්ස්ලා දන්නවා. ඒගොල්ලොන්ට මේ බ්‍රූනෝ මාස් එක්ක ටුවර් කරන ලෙවල් එකට එද්දි ඒ ක්‍රූ එක ඇතුළේ ඉන්න පොලිටික්ස් ගොඩක් තියෙන. ඒක ටැලන්ට් එකම විතරක් නෙමෙයි. අපි හිතමු බ්‍රූනෝ මාස් වඩා යට ඉන්න ආටිස්ට් කෙනෙක්ගේ ඉන්ජිනේර් ඊට වඩා මාර ටැලන්ට්. හැබැයි ඒගොල්ලන්ට අතන රීච් කරන්න බෑ. ඒකේ තියෙන පොලිටික්ස් එක. ඒ ලෝකේ හැම දෙයක්ම එහෙම තමයි. ඒතර මේ ඉන්ඩස්ට්‍රි එකේ ඒක ලොකුවට තියෙනවා. සරලව හිතන්නකො දැන් ලංකාවේ අපි හිතමු ඉක්විප්මන්ට් වෙන්ඩර්ස්ලා 10 දෙනෙක් ඉන්නවා නම්, ඒතර මේ වෙන්ඩර්ස්ලා 10 දෙනා එක වැඩකට ඒගොල්ලන්ගේ ඉක්විප්මන්ට් එවන්නේ සමහර වෙලාවට මේ ඉක්විප්මන්ට් හොඳයිද නැද්ද කියන එක නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ යාට තමයි ජොබ් එක හම්බෙන්නේ. ඉන්ටර්නැෂනල්ත් ඔය කොහොම තමයි. ලංකාවට ඉන්ටර්නැෂනල් ඇක්ස් එද්දී සමහර ඇක්ස් එක්ක එන ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. ඒගොල්ලොත් එක වැඩ කරද්දී තේරෙනවා ඒ කියන්නේ අපේ ස්ටුඩන්ට්ස්ලා යට පුළුවන් ඊට වඩා වැඩ කරන්න. හැබැයි ඒගොල්ලෝ ඒ ආටිස්ට් එක්ක ටුවර් කරනවා. හේතුව තමයි එයා එකට සූටබල් කියලා තේරිලා තියෙනවා. එහෙම එකක්. ඉතින් එහෙම වෙද්දි ලංකාවේ ටැලන්ට්ස් මාර ඉදිරිය තියෙනවා. ලංකාවේ ඇතුලේ තියෙන ඔපචුනිටි එක කොහොමද? දැන් මම ඔපචුනිටි කියලා කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ විදිහට මට බෑන්ඩ් ගොඩක් තියෙනවා. ඔය හැම බෑන්ඩ් එකටම ඔඩියෝ ඉංජිනේර් කෙනෙක් ඕනේ. ඉස්සර නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් හැබැයි ඕනේ. ඒ විදිහට බැලුවට පස්සේ ඔයා කියන්නේ ඒ විදිහට අපිට ඔපචුනිටි එකක් ලංකාවේ තියෙනවද මේ ඔඩියෝ ඉංජිනේර්ස්ලට? දැන් මම කියවන ලයිව් සවුන්ඩ් ස්ටුඩියෝ කියලා දෙපැත්තක්. ස්ටුඩියෝස් ගත්තම ගෙවල් වල හෝම් ස්ටුඩියෝ සෑහෙන තියෙනවා. ප්‍රොඩක්ෂන් ස්ටුඩියෝස් එනවා තියෙනවා. කමර්ෂල් ස්ටුඩියෝස් එනවා තියෙනවා. ඒතර අපි ජින්ගල්ස්, වොයිස් ඕවර්ස් විතරක් රෙකෝඩ් කරන ස්ටුඩියෝස් තියෙනවා. සින්දු රෙකෝඩ් කරන ස්ටුඩියෝස් තියෙනවා. ඒතර මේ හැම ස්ටුඩියෝ එකකම අවම එක ඉංජිනේර් කෙනෙක්. හැබැයි මැක්සිමම් ඉංජිනේර්ස්ලා ඉන්නවා. මොකද හෙල්පර්ස්ලා ඉන්නවා, ටෙක්නීෂියන්ස්ලා ඉන්නවා. ටෙක්නීෂියන්ම තමයි කාලෙකදී ගොඩක් වෙලාට ඒ තැන්වල ඉංජිනේර් වෙන්නේ. ඒතර එහෙම ජර්නි එක ස්ටාර්ට් කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම ලයිව් සවුන්ඩ් පැත්ත ගත්තම හැම channel එකක් ඇතුළෙම එක channel එකකට අපි තුන TV channels, radio channels හැම එකක් ඇතුළෙම ස්ටුඩියෝස් දෙක තුනක් තියෙනවා. ඒතර ඔඩියෝ ප්‍රොඩක්ෂන් ටීම් එකක් ඉන්නවා. ඊට පස්සේ හැම බෑන්ඩ් එකකටම ඉංජිනේර් කෙනෙක් ඉන්නවනේ. මොකද බෑන්ඩ් එක ඔඩියෝ ඉංජිනේර් කියලා කියන්නේ බෑන්ඩ් එකක මියුසිෂියන් කෙනෙක්. අර මුළු බෑන්ඩ් එකම ප්‍රොඩියුස් කරන සද්දය අඳුරන්නේ එයා. එයා ගතිය තමයි සම්පූර්ණයෙන්ම මේකේ වෝකල්ස් කොච්චරක් දැනෙන්නේ, මේ ගිටාර් පාර්ට් එක ප්ලේ කරන්නේ කවුද, කීබෝඩ්ස් ප්ලේ කරන්නේ කවුද, මේ සින්දුවේ ඔරිජිනල් සින්දුවේ සද්ද කොහොමද තියෙන්නේ, ඒක කොහොමද මේ බෑන්ඩ් එකට මැච් කරන්නේ, මේ ඔක්කොම ඩිසයිඩ් කරන ඉංජිනේර්. බෑන්ඩ් එක කොච්චර ප්ලේ කරත් ඒ කියන්නේ ඉංජිනේර්ට ප්ලස් මයිනස් දෙකම කරන්න පුළුවන්. එතකොට මේක දැන් ඔය ඔයගොල්ලෝ normally ඔඩියෝ ඉංජිනේර් කෙනෙක්ම දකින පැත්තනේ ඕක. තව ඔඩියෝ ඉංජිනේර්ස්ලා ඕන පැත්තේ තමයි අපි හිතමු ලංකාවේ හදනවා හොටෙල්ස්, ඔඩිටෝරියම්ස්, බෝල් රූම්ස්. මේ හැම එකෙම ඔඩියෝ ඉන්ස්ටලේෂන් එකක් තියෙනවා. ඒ ඉන්ස්ටලේෂන් එකට එතනට ගිහිල්ලා ඒක කන්ෆිග් කරන්න ඕනේ ඔඩියෝ ඉංජිනේර් කෙනෙක්. ඒතර ඔඩියෝ කන්සල්ටන්සි කියන පැත්ත සෑහෙන ලොකුයි. පස්සේ තියෙනවා අපි දැන් ගත්තොත් දැන් කොලම්බෝ 7 කියලා ගත්තොත් ගෙවල් 100ක්, මේ 100න් ගෙවල් 90ක හෝම් සිනමාස්. මේ හෝම් සිනමා එකක් කැලිබ්‍රේට් කරන්න ඔඩියෝ ඉංජිනේර් කෙනෙක් ඕන. ලෝකේ තියෙන මේ ඔඩියෝ වල තියෙන ප්‍රොෆෙෂනල් ඔඩියෝ, හෝම් ඔඩියෝ කියලා පැති දෙකක්. ප්‍රොෆෙෂනල් ඔඩියෝ තමයි මේ අපි ඉන්න ඉන්ඩස්ට්‍රි එක, කොන්සර්ට්ස් ගන්න ඔක්කොම. හෝම් ඔඩියෝ තමයි ගෙවල් වල කන්සියුමර් ලෙවල් එක. හැබැයි හෝම් ඔඩියෝ තමයි ලෝකේ තියෙන ගණන් වැඩිම ඔඩියෝ කැටගරි එක. මොකද මිනිස්සු තමන්ගේ පර්සනල් සල්ලි වියදම් කරලා තමයි ගෙදර දේවල් හදන්නේ. අපි කරපු ප්‍රොජෙක්ට්ස් තියෙනවා ලංකාවේ. ගේ ඇතුළේ තියෙන මිනිස්සු 30ක් වෙන්න පුළුවන් සිනමා එකක්. ඒතකොට ඒ වගේ සිනමා එකක් ක්‍රියේට් කරන්න සම්පූර්ණම ඔඩියෝ ඉංජිනේර් කෙනෙක්. ඊට පස්සේ මේ හදන ස්ටුඩියෝස් වල රූම් එකෝස්ටික්ස් කරන්න ඕනේ, සවුන්ඩ් ප්‍රූෆින් කරන්න ඕනේ. ඒතකොට ඒ ඔක්කොම ඔඩියෝ ඉංජිනේර්ස්ලා. මොකද ඒ ෆිසික්ස් කැලේ තියෙන ඔඩියෝ ඉංජිනේරින් වල විතරයි. නෝමල් අපි හිතමු කන්ස්ට්‍රක්ෂන් කරන කෙනෙක් කෙනෙක්ට ගිහිල්ලා ස්ටුඩියක් හදන්න බෑ. එතන ඒ කන්සෙප්ට් එක නැහැ. ඒතකොට එක එක රූම්ස් ඇතුළේ මේක ඩ්‍රම් රූම් එකක් වෙන්න පුළුවන්, මේක වෝකල් බූත් එකක් වෙන්න පුළුවන්, මේ වගේ ඉන්ටර්විව් එකක් කරන රූම් එකක් වෙන්න පුළුවන්. මේ හැම එකටම කැරක්ටර් එකක් තියෙනවා. මේ කැරක්ටර් එක හදන්නේ ඔඩියෝ ඉංජිනේර්. එතකොට සාමාන්‍ය කන්සෝල් එකක් පිටිපස්සක ඉංජිනේර් කෙනෙක් ඉන්නවා කියන එක මේ ඔඩියෝ ඉංජිනේරින් කියන සබ්ජෙක්ට් එකේ නිකන් 100ට 1ක විතර ජොබ් එකක්. අපි දකින්න කැලලනේ. දකින්න කැලලනේ. තව සෑහෙන ඒවා තියෙනවා. මුළු පැත්තම කවර් කරන ඔඩියෝ ඉංජිනේර් කෙනෙක්ට ජොබ්ස් තියෙන ඕන තරම්. අපි හිතමු දැන් කොවිඩ් වගේ සිටුේෂන් එකක ෂෝස් නැහැ. කිසිම දෙයක් නැහැ.
හැබැයි ඒත් මේ ඔඩියෝ ඉන්ජිනියර්ස්ලා කියන කට්ටිය ගෙදර ඉඳලා ඔන්ලයින් පිටරටවල වල සින්දු හදනවා. මොකද ඉන්ඩස්ට්‍රි එක යනවා. එතකොට ෆිසිකලි ෂෝස් නැති වුණාට ඔන්ලයින් ෂෝස් තියෙනවා. එක එක කන්සෙප්ට්ස් තියෙනවා. එතකොට මේ හැම එකටම පිටිපස්ස ඉන්න ටෙක්නිකල් නොලෙජ් දෙන ඔඩියෝ ඉන්ජිනියර්ස්ලා ඕනේ. මෙතන වෙනස තියෙන්නේ ඉන්ජිනියරින් පාර්ට් එකයි මම ඇසෙල්ලෝ ක්‍රියේටිව් කෑල්ලයි ඊපස්සේ ඉයර් ට්‍රේනින් එකයි. මේ ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක් කියලා කියන සාමාන්‍යයෙන් ඉයර් ට්‍රේන් කරපු කෙනෙක්. දැන් මේ ඇහෙන ඕනම සද්දයක් අපිට මොකද්ද මේ සද්ද මොකද්ද මේකේ ෆ්‍රීකවන්සි එක කියන එක කියන්න පුළුවන් මොකද ඉයර් ට්‍රේන් කරලා තියෙනවා. ඒක සමහරුන්ට ඉපදෙද්දිම යනවා ඉයර් ට්‍රේනින් එක. සමහරුන්ට ඕනම කෙනෙක්ට ඉයර් ට්‍රේන් කරන්න පුළුවන්. ඒතර ට්‍රේන් කරපු කෙනෙක් තමයි. එතකොට මම මේ කියපු මුළු සෙග්මන්ට් එකටම ඔඩියෝ ඉන්ජිනියර්ස් තමයි ඕනේ. විනෝද ඊළඟ කතන්දරේ තියෙන්නේ මෙහෙමයි. දැන් ඔය කියන නොලෙජ් එක තියෙන ප්‍රොෆෙෂනල්ස්ලා ඕනේ වගේම ඒකට යම්කිසි ප්‍රොඩක්ෂන් වැලියු එකක් තියෙනනේ. වැලියු එකක් කියලා කියන්නේ කොස්ට් එකක් තියෙනවානේ. ලංකාව බැලුවොත් එහෙම හරි පොඩි ඉන්ඩස්ට්‍රි එකක් නේ තියෙන්නේ. ඇෆෝඩ් කරන්න පුළුවන්ද මේ ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක්? මේ වගේ ප්‍රොඩක්ෂන් ඒ වගේ හිවුඩ් ප්‍රොඩක්ෂන් එකක් බෑන්ඩ් එකකට ඇෆෝඩ් කරන්න පුළුවන්ද? පුළුවන්. බරෝ නෙමෙයි පුළුවන්. දැන් ඇත්තටම මිනිස්සු ෂෝ එකකට ඇද්දි මිනිස්සු සද්ද අඳුරනවානේ දැන්. අනිවාර්යයෙන්. ඉස්සර වගේ නිකන් ඕනර් ස්පීකර් එකෙන් අහන්න යන්නේ නැහැ. දැන් කෙලිම කියන ආපෝ මොකක්ද අර වොයිස් එක වැඩි කියලා කරලා අර ටාප් දැන් කම්ප්ලේන් කරනවා. ප්ලේන් එකත් කම්ප්ලේන් කරනවා ඇහෙන එකත් කම්ප්ලේන් කරනවා. දැන් මිනිස්සු දැනගෙන එන්නේ. ඔව්. ඒතකොට එහෙම වෙද්දි මේ බෑන්ඩ්ස් ඔක්කොම try කරන්න ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එක මේන්ටේන් කරන්න. ඒතකොට එහෙම වෙද්දි බෑන්ඩ්ස් එකට afford කරන්න වෙනවා. ඒතකොට බෑන්ඩ්ස් ඒගොල්ලෝන්ගේ prices වලින් වැඩි කරලා මේ afford කරන්න පුළුවන් ගන්නට එනවා. මොකද ඒක තමයි industry standard එක. දැන් normally international artist කෙනෙක් tour කරද්දී එන tour package එකේ ගාණ ඇතුලේ ලොකු පෝෂන් එකක් තියෙන equipment වලට. එතකොට ලෝකේ තියෙනවා main companies තුනක් තියෙනවා ඒ වගේ touring artist වලට equipment දෙන. දැන් අපි හිතමු දැන් ඔය ලොකු act එකක් ලංකාවට එද්දී ඒගොල්ලෝ කියනවා සෑහෙන ලොකු equipment ප්‍රමාණයක්. ලංකාවෙන් ගන්න stage එකයි ඔය PA system එකක් ගනි සමහර විට පොඩි පොඩි දේවල්. ඒතර ඔක්කොම ටික ඒගොල්ලෝ touring එක කියනවා. එතකොට ලොකු artist කෙනෙක්ට ඒ වගේ rigs තුනක් හැමදෙස්සම ලෝකෙ වටේ කරගෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ලංකාවල land කරලා ඊළඟට යන මැලේසියා නම් මේ ෂෝ එක ගාද්දි මැලේසියා ඒ රිග් එකක්ම තව ලෑන්ඩ් කරලා තියෙනවා. ඒගොල්ලෝ එහෙ ගිහලා ඒක කාගෝ ක්ලියර් කරලා සෙටප් කරද්දි ඊළඟ ලොකේෂන් එකේ තව එකක් ලෑන්ඩ් කරලා තියෙනවා. අර ලංකාවට ආපු එක කෙලින්ම යනවා ඔරිජිනල් කන්ට්‍රි එකට. එහෙම තමයි ලෝකෙ වටේ ටුවර් වෙන්නේ. එතකොට ඒගොල්ලන්ගෙත් ඒ ටුවර් පැකේජ් එක ඩොලර් මිලියන ගාණක් වෙද්දි ඒක ලොකු පෝෂන් එකක් ඉක්විප්මන්ට් සහ ඉන්ජිනියර්ස්ලා ටෙක්නීෂියන්ස්ලා. ඒතර බෑන්ඩ් පෝෂන් එක දැන් ටුවරින් ක්‍රූ එක බෲනෝ මාස්ගේ ටුවරින් ක්‍රූ එක 55ක්. ඒ 55න් බෲනෝ මාස් කියන්නේ එක්කෙනයි බෑන්ඩ් එකේ ඉඳි 5 දෙනෙක් ඉතුරු කට්ටිය ඔක එකතු වුණාම 12 දෙනෙක් ඉඳි ඉතුරු ඔක්කොම ප්‍රොඩක්ෂන් එකේ ප්‍රොඩක්ෂන් එක. ටෙක්නීෂියන්ස්ලා ප්‍රොඩක්ෂන් මැනේජර්ස් බවුන්සර්ස්ලා ඔක්කොම. එතකොට මේ ඔක්කොම අර ඇක්ට් එක දුවන්නේ මේගොල්ලෝ හින්දා. ඒතර මේක afford කරන්න වෙනවා. සහ ලංකාවේ රටක් විදියට දැන් සෑහෙන ස්ටෑන්ඩඩ් එකක තියෙනවා. බෑන්ඩ්ස් පොඩි බෑන්ඩ්ස් පවා දැන් වියදම් කරන සවුන්ඩ්ස් වලට, ලයිට්ස් වලට, LEDs වලට ඒ මාකට් එක හැදීගෙන එන්නේ. දැන් ඔයා පර්මනන්ට්ලි විනෝද මොන බෑන්ඩ්ස් එකද වැඩ කරන්නේ? කොහොමද පොඩ්ඩක් ඒක කියන්නකෝ. මම වායෝ බෑන්ඩ් එකත් එක්ක තමයි වැඩ කරන්නේ. වායෝ ඔඩියෝ ඉන්ජිනියර් විදියට ඉන්නේ. එතකොට ඊට අමතරව මම ඇකඩමි එකයි ඒ වගේම මම ඉන්ටර්නැෂනල් ලැක්ස් එක්ක වැඩ කරනවා එක එක රටවල් වල. ඔයාට එළියෙන් එන එක්ස්පෝෂර් එක. ඒ කියන්නේ එළියෙන් නිකන් එක්ස්පෝෂර් එකක් නැහැ නේ මොකක් හරි කර දෙයක් කරලා කියලා අයිඩෙන්ටිෆයි කරන ඔයාට ඒ කොහොමද එක්ස්පෝෂර් එක එන්නේ සහ ඔයාට මොකද්ද ගන්න පුළුවන් වුණ එක්ස්පීරියන්ස් එක? වචනෙන් කියන්නේ බැරි එක්ස්පීරියන්ස් එකක්. මගේ ඔළුවේ තියෙන එකම දේ මම මේ වැඩ කරලා තියෙන ප්‍රොඩක්ෂන්ස් මම දැකලා තියෙන දේවල් ලංකාවේ ඉම්ප්ලිමන්ට් කරන එක. මම මාර ආසයි ඒ විදිහේ දෙයක් ලංකාවේ මිනිස්සුන්ට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් නම් මොකද ඒක ඊළඟ ලෙවල් එක නෙක්ස්ට් ලෙවල් එක ඒක. ඒතර මම ප්‍රොඩක්ෂන්ස් කිව්වොත් මම වැඩ කරලා තියෙන ඩුවා ලීපා ප්‍රොඩක්ෂන් එකේ වැඩ කරලා තියෙනවා. එඩ් ෂීරන් ප්‍රොඩක්ෂන් එකේ වැඩ කරලා තියෙනවා. බෲනෝ මාස් වැඩ කරලා තියෙනවා. බ්‍රෑන් ඇඩම්ස් වැඩ කරලා තියෙනවා. ටෝටෝ වැඩ කරලා තියෙනවා. මරූන් 5. ඔය ප්‍රොඩක්ෂන්ස් වල මම වැඩ කරලා තියෙනවා. ඒ ලින්ක්ස් මට එක එක විදිහකට හැදුනේ. සමහර ඒවා ඩිරෙක්ට් ඒ ප්‍රොඩක්ෂන්ස් වල ඉන්ජිනියර්ස්ලාගේම ලින්ක්ස්. සමහර ඒවා ඉන්දියා through. මොකද මට සෑහෙන කනෙක්ෂන් එකක් තියෙනවා ඉන්දියා එක්ක. මම ස්ටඩි කරේ ඉන්දියා හින්දා. එහෙ තියෙනවා ටිකක් ලොකු ස්කේල් එකේ ප්‍රොඩක්ෂන් කම්පැනිස් ඒවත් එක්ක මම වැඩ කරනවා. ඒතර ඒවා through හම්බෙච්ච කනෙක්ෂන්ස් තියෙනවා. සමහර කනෙක්ෂන්ස් තියෙනවා ඩිරෙක්ට්. ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා ඊගල්ස් බෑන්ඩ් එක හොටෙල් කැලිෆෝනියා. ඒ ඊගල්ස් ඉන්ජිනියර් තමයි මම ඉන්ටර්නැෂනල් ඉන්ජිනියර් කෙනෙක් විදිහට මුලින්ම අඳුරගත්ත ඉන්ජිනියර්. ඒත් එක්ක සෑහෙන කතා බහ කරලා යාව මං හම්බෙලා එහෙම වෙලා තමයි මගේ ලින්ක් එක ස්ටාර්ට් කරන්නේ. ඊගල්ස් ඉන්ජිනියර් තමයි මම ඉන්ට්‍රොඩියුස් කරන්නේ බෲනෝ මාස් ඉන්ජිනියර්ට. එතනින් තමයි ජර්නි එක ඇත්තටම ස්ටාර්ට් වෙන්නේ. මම පළවෙනියටම යන්නේ බෲනෝ මාස් ප්‍රොඩක්ෂන් එකට. එතකොට මේ ප්‍රොඩක්ෂන් එක ඇතුළේ වැඩ කරද්දී අපි දැන් ලංකාවේ කරන ප්‍රොඩක්ෂන් එකක් කියන්නේ එකක් එක්ක 100ට එකක්වත් නෑ ඇත්තට. දැන් ලෙවල් එක. මොකද සෑහෙන දේවල් තියෙනවා ඒකේ. normally production එකේ ඇතුලේ ground staff එක දැන් ඩුවා ලීපා concept එකේ ground staff එක මිනිස්සු 1200ක්. ground staff එක විතරක්. හරිද? එතකොට production crew එකක් වෙනම එනවා. දැන් බෲනෝ මාස්ට වඩා production crew එකක් fly කරනවා ඩුවා ලීපාගේ. මොකද dancers ලා වැඩි. මිනිස්සු 85ක් එනවා. artist එක්ක මිනිස්සු 85 fly කරනවා. rigs 3ක් fly කරනවා. දැන් අපි ඉන්දියා ෂෝ එක කරද්දී ඒගොල්ලන්ගේ ඊළඟ ෂෝ එක තිබ්බේ සිංගප්පූර්ද කොහෙද?
ඒතර තව රිග් එකක් එහෙ ලෑන්ඩ් කරලා තිබ්බා. ඒ අපිට ආවේ ඒ රිග් එක අරක B එක C රිග් එක ටුවර් කරගෙන තව ලොකේෂන් එකට. ඒතර ඒගොල්ලන්ට ෆ්ලයි කරේ බ්‍රිටානියා රෝ. මම අර කිව්වා කම්පැනිස් තුනක් තියෙනවා ලෝකේ. බ්‍රිටානියා රෝ කියන්නේ one of the best. ඒගොල්ලන්ගේ තියෙනවා ලොකු ඉක්විප්මන්ට් රිග් එකක්. ඒගොල්ලෝ කරන්නේ හැම ආටිස්ට්ම ඕන විදිහට කස්ටමයිස් කරලා රිග්ස් ලෝකෙ වටේට සප්ලයි කරනවා. ඒ ආටිස්ට් වීක්ලි පේමන්ට් එකක් කරනවා ඒ කම්පැනි එකට. ඒ රිග් එකට. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එකට ඉන්දියාව වලින් ගත්තේ අත්‍තරම ස්ටේජ් එකයි LED බෝල් එක P එකයි විතරයි. ඒතර PA සිස්ටම් ඉන්ජිනියර් කෙනෙක් විතර තමයි මම ක්‍රූ එකේ හිටියේ. අනිත් මුළු ප්‍රොඩක්ෂන් එකම ඒගොල්ලෝ ගේනවා. ලයිට්ස් වලින් ඉඳලා ඔක්කොම දේවල් ගේනවා. ඉන්ටර්නැෂනල් ඇක්ට් එක මේන්ම දේ තමයි ලෝකල්ස්ලාට එන්න දෙන්නේ නැහැ ස්ටේජ් එක උඩට. හේතුව තමයි නිකන් හිතන්න ඩුවාලි වගේ ආටිස්ට් කෙනෙක් ස්ටේජ් එක උඩ ඉද්දි ලෝකල් ටෙක්නීෂියන් කෙනෙක් ස්ටේජ් එක උඩ ඉද්දි ඕන දෙයක් කරන්න පුළුවන් සිකියුරිටි රීසන්ස්. මොකද ඒගොල්ලන්ගේ බවුන්සර්ස්ලා ප්‍රොඩක්ෂන් එකේ බවුන්සර්ස්ලා ෆ්ලයි කරලා එන්න ඒගොල්ලොත් එක්ක ක්‍රූ එකත් එක්ක. දැන් සාල්ලා කිව්වොත් මේ ෂෝස් ඔක්කොගෙම සවුන්ඩ් චෙක් එක වෙලාවට ඒ ආටිස්ට් එනවා නම් ඔය මම ඉස්සෙල්ලා කිව්ව ග්‍රවුන්ඩ් ස්ටාෆ් කියලා. ඔය ග්‍රවුන්ඩ් ස්ටාෆ් 1200ම ග්‍රවුන්ඩ් එකේ එක එක ඒවා කර ඉන්න. සමහරව පොළව හදනවා, සමහරව ස්ටෝල්ස් හදනවා, ගේට්ටු හදනවා. ආටිස්ට් සවුන්ඩ් චෙක් එකට එන්න වෙලාවකට කලින් මුළු ග්‍රවුන්ඩ් එකම ක්ලියර් කරනවා. කිසි කෙනෙක් ඉන්න බෑ ඇතුලේ. ඔක්කොම එන්ට්‍රන්ස් වලට ෆෝසස් වලින් දාලා එහෙම තමයි ආටිස්ට් සවුන්ඩ් චෙක් එකට එන්නේ. ඒ එද්දි අපිට තියෙන ටෙක්නිකල් පාස් එකක් අපේ හැම පාස් එකේම තියෙනවා අපිට කොහෙටද ඇක්සස් තියෙන්නේ කියලා. දැන් අපිට හම්බෙන්නේ ගොඩක් වෙලාවට කන්සෝල් ඇක්සස් කියන එක. ඒ කියන්නේ අපි FOH එකේ තමයි අපිට ඇක්සස් තියෙන්නේ. සමහර ෂෝස් වල තියෙන කන්සෝල් ඇන්ඩ් බෑක් ස්ටේජ්. ඒතර පිටිපස්සට යන්න පුළුවන්. ඒතර මේ අපිට ඇක්සස් තියෙන කැටගරි එකේ විතරයි අපිටත් ඉන්න පුළුවන්. ටෙක්නීෂියන්ස් වලත් ඉන්න පුළුවන් ඉන්ක්ලූඩින් ඒගොල්ලන්ගේ ටුවර් කරන ඉන්ජිනියර්ස්ලා. ටුවර් කරන ඉන්ජිනියර් කෙනෙක්ටවත් ඒ සිටුේෂන් එකේදී පිටිපස්සට යන්න බෑ සිකියුරිටි රීසන්ස් එක්ක. ඒතර ඒ ආටිස්ට් ස්ටේජ් එකට එනවා කිසි කෙනෙක්ට අපේ ෆෝන් එකක් එළියට ගන්න බෑ. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. සවුන්ඩ් චෙක් එකක් වගේ මාරම පර්සනල් ප්‍රයිවට් දෙයක්. මොකද වැරදි කරන්නත් පුළුවන්. එහෙමනේ සවුන්ඩ් චෙක් එකක් කියන්නේ. ඒතකොට මේ 50 ෆීට් වගේ හයිට් එකකට ස්ටේජ් එකක් එනකොට මේකේ ලොකුවට වින්ඩ් එකෙන් තියෙනවනේ බලපෑමක්. ඒතකොට මේකට සේෆ්ටි එක තමයි ලේයර් රාසර්. ලේයර් රාසර්ස් ඒක තමයි ස්ටේජ් එක වටේම පිටිපස්ස ඔක්කොම කවර් වෙන විදිහට සෙටප් කරන්නේ. මේක කිසිම හේතුවක් හින්දා මේක වැටෙන්නේ නැහැ කියන එක මේක් ෂුවර් කරන්න. ස්පීකර් සිස්ටම් එකක් අපි හැන් කරනවා. අර කියන 50 ෆීට්ම ස්පීකර්ස් උඩ යනවා. ඒතකොට මෙතන තියෙනවා වේට් ඩිස්ට්‍රිබියුෂන් එකක්. ඒතකොට මේ හැම ප්‍රොඩක්ෂන් ක්‍රූ එකෙම ඉන්නවා සේෆ්ටි ඉන්ජිනියර්ස්ලා 3 දෙනෙක්. ඒගොල්ලෝ කරන්නේ මේ ඔක්කොම ටික සෙටප් කරාට පස්සේ ඒගොල්ලෝ සේෆ්ටි බෙල්ට්ස් දාගෙන නගින උඩට. මේන් ආටිස්ට් කෙනෙක් ස්ටේජ් එක නැග්ගට පස්සේ වහලක් වැටුණොත් එම ස්ටේජ් එකේ ඒ පාඩුව ගන්න බෑ. එතකොට ඒගොල්ලෝ කරන්නේ උඩට නැගලා ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් වල චෙක් කරලා ලෝකල් වෙන්ඩර්ස්ලාගෙන් ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා. මෙතනින් එහාට මොකක් හරි ෂෝ ටයිම් එකේ ප්‍රශ්නයක් වුණොත් මෙන්න මෙච්චර ඩොලර්ස් amount එකක් ඔයා ණය. ඔයා ගෙවන්න ඕනේ. ඔයාගේ liability එක. ඕක තමයි ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් එකක් කියන්නේ. ඒතර මේ හැම වෙන්ඩම හැම ලෝකල් වෙන්ඩම ඒ ඇග්‍රීමන්ට් එක සයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වෙන්ඩර්ට ඒ අදාළ කොන්සෙප්ට් එකට ඉක්විප්මන්ට් හයර් කරන්න එයාට මෙන්න මේ වගේ ඉන්කම් එකක් තියෙනවා කියලා එයා ප්‍රූව් කරන්නත් ඕනේ. ඒකට ඔය ස්ටෑන්ඩඩ්ස් එක තමයි ඉන්ටර්නැෂනල් දැන් අපි ගියාට ඔය ඔක්කොම දේවල් කළා. දවස් 15ක් සෙටප් කළා. තව දවස් 5ක් සෙටප් එක ගලවන්න ගිහිල්ලා දවස් 15ක් සෙටප් දවස් 15ක් සෙටප් දැන් ඩුවාලිපා ඒගොල්ලෝ ග්‍රවුන්ඩ් එකක් කන්වර්ට් කරනවා. දූවිලි මුකුත් එන්න තියෙන සම්පූර්ණම අර මිනිස්සු 35000ම ඉන්න එක කාපට් එකක් උඩ. ඒතර ඒවල එයා කරන්න ඔක්කොම කළා. ඒතර දවස් 20ක් සෙටප් කරලා දවස් 5ක් ගලවන්නත් තියාගෙන විනාඩි 90යි ෂෝ එක. 90 මිනිත් ෂෝ එකට තමයි ඔක්කොම දවස් 20ම යන්නේ. දවස් 20ම යන්නේ. ඒතකොට මේ ප්‍රොඩක්ෂන් එක ලෙවල් එක හිතා ගන්න පුළුවන් එකෙන් අනිත් කොච්චර ප්‍රොඩක්ෂන් කොස්ට් එකක් තියෙනවද කියන එක හිතා ගන්න පුළුවන්. දැන් ඔය මම කියන ප්‍රොඩක්ෂන් එකක් සාමාන්‍යයෙන් පටන් ගන්න රෆ්ලි කිව්වොත් එහෙම නිකන් ඩොලර් මිලියන 4න් වගේ තමයි පටන් ගන්න 4 මිලියන් USD වගේ තමයි ස්ටාර්ටින්. එතන ඉඳලා උඩට මිලියන 4ක් ඩොලර්ස්. ඔව්. එතකොට ඒගොල්ලන්ගේ දෙන ලෑන්ඩින් ප්‍රයිස්. දැන් අපි තමයි 5 මිලියන් දැන් Coldplay 5 මිලියන් USD. ඒතර 5 මිලියන් USD කියන එකේදී ලෑන්ඩින් ප්‍රයිස් එකක් දෙන්නේ අපිට අපි දැන් ෂෝ එක කරන්න මම නම් මට ඩිසයිඩ් කරන්න බෑ ඒගොල්ලෝ ලංකාවේ ඇවිල්ලා ඉන්න හොටෙල් එක. ඒ ඔක්කොම ඩිසයිඩ් කරන්නේ ඒගොල්ලෝ. රයිට්. ඒගොල්ලෝන්ගේ තමයි ඒ සම්පූර්ණ ලෑන්ඩින් ප්‍රයිස් එක. 5 මිලියන් කියලා කියන්නේ ලෑන්ඩින් ප්‍රයිස් එක. ලෑන්ඩින් ඒ කියන්නේ 5 මිලියන් ගෙවුවම ඒගොල්ලෝ අදාළ දවසේ ස්ටේජ් එකට ඉන්නවා. ඉන්දියාවල තිබ්බ Coldplay කොන්සර්ට්ස් දෙක back to back අමතබා ස්ටේඩියම් එකේ ඒක ජිනස් රෙකෝඩ් එකක් ස්ටේඩියම් එකක back to back තිබිලා හවුස්ෆුල් වෙච්ච පළවෙනි පාර. ඒතර ඒක කරාට පස්සේ ඒ මුළු අවුරුද්දම ඉන්දියාවල net income එක වෙනස් වුණා මුළු රටේම. මොකද එච්චර දෙයක් කරන්න පුළුවන් මේක කොන්සර්ට් එකකට. මොකද මිනිස්සු බලන්න යනවා දැන් ඒගොල්ලෝ ටිකට්ස් ගත්තම INR රුපියල් 3000 ඉඳලා ටිකට්ස් තියෙනවා. ඒකෙන් ඒකට එකතු වෙන ස්පොන්සර්ස්ලා සෑහෙන ගොඩක් කට්ටිය එකතු වෙනවා අපි මේකට පාර්ට්නර් වෙන්න කැමතියි ස්පොන්සර් කරන්න කැමතියි කියලා. ඒතකොට ඒන ඉන්කම් එක ඒ ඔක්කොම ආවට පස්සේ ආටිස්ට් ඔය කියන 5 මිලියන් අරන් යද්දි රටට තව 5 මිලියන් ඇවිල්ලා USD. අපි දන්නේම නැහැ. ඒතකොට මුළු රටම වෙනස් වෙනවා ඒකෙන්. එච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක් මේක. හැබැයි තාම
ලංකාවට ඒ පිච් එක පෙනිලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. මම ඊළඟට අහන්න ගියේ මේ විනෝද් අපිට ඔය වගේ එෆර්ට් කරන්න පුළුවන් ප්‍රොඩක්ෂන් එකක් දකින්න පුළුවන් වෙන්න කවද්ද සහ අපිට ඒ වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් වෙලා තියෙන ප්‍රොඩක්ෂන් එකකට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකද අපි හිරවන ලොකුම දන්න තමයි අපේ ලොකේෂන් එක නැති. වෙනියු එකක්. වෙනියු එක. මොකද මේ කියන ප්‍රොඩක්ෂන් එකක් දැන් අපි නිකන් කැල්කියුලේටර් එක අරන් කැල් කරලා බලද්දී ඩොලර් මිලියන 5ක් ආටිස්ට් කෙනෙක්ට ගෙවලා ප්‍රොඩක්ෂන් කොස්ට් එකක් ගෙවලා ලංකාව රුපියල් 10000 ටිකට් එකක් ගෙවලා කොහොමද මේක කවර් කරන්න කියලා ආවම කැල්කියුලේටර් එක දෙන උත්තරේ තමයි මිනිස්සු ලක්ෂයක් විතර ඉන්න ඕනේ. දැන් කොහෙද මිනිස්සු ලක්ෂයක් දාන්න තරම් නැහැ. හරිද? දැන් ලෝකේ කරන ලොකුම දේ තමයි ක්‍රිකට් ස්ටේඩියම් තරම් කන්වර්ට් කරනවා. මොකද ක්‍රිකට් ස්ටේඩියම් එක කියලා කියන්නේ සීට්ස් 40000ක් විතර තියෙනවා. ඒ පල්ලෙහා ග්‍රාස් එකෙත් මිනිස්සු තව ලක්ෂයකට විතර හිටගෙන ඉන්න පුළුවන්. ඒතර වෙනම තියෙනවා ස්පෙෂල් මැටීරියල් එකක් අපිට ඒක මේ ග්‍රවුන්ඩ් එකට ලේයර් කරාම ග්‍රාස් එකට මුකුත් වෙන්නේ නැහැ. ඒක 2 ඉන්ච් ගැප් එයා ගැප් එකක් තියෙනවා ඒකේ. ඒතර ඒක උඩ මුළු ප්‍රොඩක්ෂන් එකම සෙටප් කරන්න පුළුවන්. මේ බෝඩ් එකත් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. හැබැයි ෂෝස් දෙකෙන් ඒ ඉන්වෙස්ට්මන්ට් එක කවර් කරනවා. මොකද මිනිස්සු ලක්ෂයක් ඇතුළට ආවට පස්සේ ඒ ටිකට් වලත් ගානත් එක්ක. ඒතර ලංකාව අපි හිර වෙන පළවෙනිම දේ තමයි අපි හිතන්නේ අපි ඉන්දියාව වලින්, සිංගප්පූර් වලින් කොහෙන් හරි අපිට නැති ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකට බඩු ටික ගෙනාවා කියලා. ඒ තිරණ දෙන වෙන එකක් නෑ. එතකොට ලංකාවේ ඇත්තටම ගවර්න්මන්ට් එකෙන් හරි කොහෙන් හරි නැත්තම් ප්‍රයිවට් පාර්ට් එකක් හරි වෙනම එකක් හදන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි තව වෙන වෙන දේවල් 100ක් කරලා හොයන රටට හොයන ඉන්කම් එක කරයින් හොයන්න පුළුවන් මේක. ගැරන්ටි. අනිත් එක තමයි මම එක්ස්පීරියන්ස් වල ලොකු දෙයක් තමයි මම ඉන්දියා සෑහන යන ෂෝස් වලට ඉන්දියාව වලට කොන්සර්ට් එකක් බලන්න ඉන්දියන් මිනිස්සු වල වෙන අය එන්නේ නැහැ. හේතුව ඉන්දියා කියන දැන් රටත් එච්චර ලස්සන නැහැ. ඉන්දියන් කිව්වම මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එක එහෙමනේ. හැබැයි මම ඉන්දියාවේ ඉන්න කෙනෙක්ට නිකන් හරි මම ලංකාවේ කියලා කිව්වොත් තමයි අස් උඩ යනවා. මොකද ලංකාව කියන රට ගැන මාරම ආසාවක් තමයි හැමෝටම තියෙන්නේ. දැන් ඉන්ටර්නැෂනලි ඔය ඕනම බෑන්ඩ් එකකට මම ගිහලා කිව්වම ප්‍රොඩක්ෂන් එකක් ලංකාවට ගෙන්න කැමතියි කියලා අහන්නවත් නැහැ ඉතින්. එච්චරට ආස ලංකාවට. මොකද ඒගොල්ලෝ ලංකාවේ දැකලා තියෙන වීඩියෝස් වල YouTube එකේ. ඒතර YouTube එකේ වීඩියෝස් වල තියෙන ලංකාවේ තියෙන ලස්සනම දේවල් ටික ඒගොල්ලෝ දැකලා තියෙන්නේ. ඒගොල්ලන්ට නිකන් ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකක් මේ රටට එන එක. ඉතින් අපිට ප්‍රොඩක්ෂන් එකක් මෙහෙ කරන්න පුළුවන් නම් අනිත් රටවල් වලින් ලංකාවට එන එක ඊසි. ලංකාවේ මිනිස්සෙක් ෂෝ එකක් බලන්න රටින් එළියට යනවා කියන ලක්ෂ 5ක් අඩුම වේදන් එනවනේ. ඒතර ලංකාවේ අපි මේ වගේ කොන්සර්ට් එකක් කරලා රුපියල් 50000ක ටිකට් එකක් දැම්මොත් අනිවාර්යෙන් මිනිස්සු වෙනවා. ඒකෙම අනිත් පැත්ත වෙන රටකට ගිහිල්ලා දැන් සිංගප්පූර් වගේ රටකට ගිහිල්ලා ෂෝ එකක් බලන්න ගියාම සිංගප්පූර් කියන්නේ වරන්සිය මාර එක්ස්පෙන්සිව් කන්ට්‍රි එකක්. දැන් මේ මිනිස්සු ලංකාවට આવත් මේ ලංකාවේ රටත් බලලා කොන්සර්ට් එකක් බලලා සිංගප්පූර් යන යා ටිකට් එකෙන් මුළු ලංකාව ෂෝ එකම ගාව ගන්න. ඒ වගේ තමයි ලංකාවේ තියෙන පොසිබිලිටි එක. ඉතින් මේකට කවුරු හරි අත්‍තරම මැදිහත් වෙන්න ඕනේ මේ වෙනියු එකක් හදන එක. මේක අත්‍තරම අපි හැදුවොත් එහෙම නිකන් මල්ටි පර්පස් වෙනියු එකක්. ඒක කොන්සර්ට්ම වෙන්න ඕනේ නැහැ. හැබැයි හැමදේම කරන්න පුළුවන් වෙන එකක් හැදුවොත් එහෙම ඒක තමයි ඊළඟ ටර්නින් පොයින්ට් එක ඉස්සර අවුරුදු 10 මුළු ලංකාව මුළු ඉකොනොමි එක වෙනස් කරන්න පුළුවන් මේක. අපි කියනවා ටූරිසම් ඩෙවලොප් කරනවා අරක මේක කියලා මං හිතන්නේ අපි අතේ ඇත්තටම තියෙනවා පොටෙන්ෂල් එක තියෙනවා. වැඩේ වෙලා තියෙන්නේ මේ අපි එන්ටර්ටේන්මන්ට් කියන කෑල්ල පවක් විදියට මං හිතන්නේ ගොඩක් කට්ටිය දකින්නේ නේ ලංකාවේ. ලංකාවේ එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ ඒ අදාළ වෙනියු එකට ගිහිල්ලා කාලා බීලා එන එකනේ. ඒක තමයි ලංකාවේ එන්ටර්ටේන්මන්ට්. ඒ කියන්නේ කොන්සර්ට් එකක් අපි හිතමු මෙහෙට කවුරු වෙනවා කියලා කිව්වොත් අහන්නේ බොන්න තියෙනවා. බොන්න. සිගරට් තියෙනවා. ඕකනේ අහන්නේ. හැබැයි ලෝකේ මේක වෙනම ලෙවල් එකකනේ තියෙන්නේ. දැන් ඔය කියන ඉන්ටර්නැෂනල් ෂෝ එකක බියර් එකක් දෙයි. හැබැයි මේ ෂෝ එක බියර් එක නෙමෙයි. හැබැයි මේක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මම ඒක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ගැරන්ටීඩ් ලංකාවේ ඉකොනොමි එක වෙනස් කරන්න පුළුවන් මේක. විනෝද් මේ අර මම කිව්වේ ඕක අයි ඕපන එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ඕක ඔයා ඇත්තටම ඔයා ඔය කියන්නේ ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක ඔයාට ලංකාවෙන් එළියට ගිහිල්ලා ලැබිච්ච නිසා ඔයාගේ දේවල් දැක්ක නිසා නැත්තම් මේක ඇතුළෙම ඉන්නවා නම් ඕක පේන්නේ නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක ඇතුළේ ඉන්න අයට තාමත් මේ දැන් අවුරුදු මං හිතන්නේ මේ එන්ටර්ටේන්මන්ට් කියන කෑල්ලට අවුරුදු 25ක් 35ක් අතර ගාණක් නෙමෙයි තියෙන්නේ. මේ අවුරුදු 25 35 තිස්සෙම දැක්කේ අපේ මිනිස්සු හැදිලා තියෙන්නේ අර අපි සල්ලි වේදම් කරලා බාල් නටනවා. ඒ කියන්නේ අරුවට මාර සල්ලි යන්නේ තියෙන්නේ මේ සල්ලි පිස්සුවෙන් වගේ සල්ලි වේද අර ඒක තමයි දැක්කේ. ඒ කියන්නේ ඒක පවක් විදියට සහ ඒක නරකක් විදියට දැක්කේ. තාමත් ඒක තියෙනවා. ඉතින් ওই මයින්ඩ්සෙට් එක වෙනස් වෙන්න ඕනේ. මේ එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ ලංකාවේ දියුණුව වගේම මට හිතන විදියට නම් මිනිස්සුන්ට එන්ටර්ටේන්මන්ට් කියන ඕනේ මේ ප්‍රෙෂර් එක මේ හැම දෙයක්ම අයින් වෙන්නේ ඔය එන්ටර්ටේන්මන්ට් එක නිසානේ. අනිවාර්යයෙන්. සින්දුවක් අහලා hina වෙලා මොනහරි ඒ ප්‍රෙෂර් එක අයින් කරන්න තියෙන අවස්ථාවක්. ඒක මේ මුළු ලංකාවේම මිනිස්සුන්ට මේක යන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අර ඔයා කියන වගේ ඉතින් මේක අයිඩෙන්ටිෆයි කරගෙන නැහැ. අයිඩෙන්ටිෆයි කරගත්තා නම් මං හිතන්නේ ගවර්න්මන්ට් එක මීට වඩා මේක මේ වෙනකොට ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදන්න. ඔව්.
අනිත් බැරුව නෙමෙයි ලංකාවේ ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. දැන් තියෙනවා කොළඹ වල ගත්තත් ඉඩ තියෙනවා. අපිට ෆැසිලිටි එක දෙන්න පුළුවන්. ඒක ෆැසිලිටේට් කරා නම් වැඩක් නැහැ ඉතින් කියලා. අපි හිතමු ඉස්සරහට මේක හොඳ වෙයි කියලා අපි හිතමු. මේ දැන් ඊළඟට අපෝ ආවොත් එම මාතෘකාවට ඔයාගේ මේ ඉන්ස්ටිටියුට් එක අර මං කිව්වේ දැන් මේ ඉන්ඩස්ට්‍රි එකට එන්න කට්ටිය බලන් ඉන්නවා. දැන් ඔයා කිව්වා මේකට තිබුණ නැහැ දැන් එක එක කෝසස් එනවා. අපි ඔයාගේ ඉන්ස්ටිටියුට් එක ගිය ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. ඊයගේ ඇකැඩමි අපි ස්ටාර්ට් කරේ හරියටම දැනට අවුරුදු 2කට කලින්. එතකොට ස්ටාර්ට් කරද්දි මම ඊට කලින් මියුසික් කමන් ඉන්ස්ටිටියුට් එකේ මගේ කෝස් එකක් කරන්න උනා ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින්. ඊට පස්සේ තමයි මම ඊයගේ ඇකැඩමි එක ස්ටාර්ට් කරේ. අවුරුදු 2ක් වෙනවා අපි අතරම පටන් ගද්දි අපේ ෆස්ට් බැච් එකේ ළමයි 10 දෙනෙක් වගේ හිටියේ ලයිව් සවුන්ඩ් කෝස් එක. ඊපස්සේ අපි අපේ ඇකඩමි එකත් මූව් කරා බොරලස් ගමුවට. දැන් අපේ ෆැසිලිටිස් ගොඩක් තියෙනවා. අපේ කෝසස් ටයිප්ස් තියෙනවා ඔඩියෝ ඉන්ජිනියරින්, ලයිව් සවුන්ඩ් ඉන්ජිනියරින්, ඊට පස්සේ තියෙනවා DJ, ඊට පස්සේ තියෙනවා මියුසික් ප්‍රොඩක්ෂන්, ඉවෙන්ට් මැනේජ්මන්ට්, ෆිල්ම් මේකින්, විෂුවල් පැත්ත, ඒ කියන්නේ ලයිට්ස්, LED වෝල්ස්, ඔය කෝසස් 7ම රන් වෙනවා. දැන් ඇත්තටම ලොකු කමියුනිටි එකක් ඉන්නවා. හැම බැච් එකකම වගේ මැක්සිමම් ගන්න 10 15යි. මොකද ගොඩක් ප්‍රැක්ටිකල් අවස් තියෙන හින්දා. ඒතර මේ කෝසස් ඔක්කොම මේ වෙලාවේ රෝල් වෙනවා. ඒවට ෆැසිලිටිස් තියෙනවා. ඒ වගේම අපේ ඉන්ස්ටිටියුට් එක වොකේෂනල් ට්‍රේනින් වෙරිෆයිඩ් වොකේෂනල් ට්‍රේනින් සෙන්ටර් එකක් NVQ එක. එතකොට අපිට තියෙන ලොකුම හොඳ පැත්ත තමයි අපේ ඉන්ස්ටිටියුට් එකේ ගොඩාක් රටවල් වලට යවලා තියෙනවා අපේ ස්ටුඩන්ට්ස්ලා. ලංකාවේ ඇතුලේ අපි ගත්තොත් බෑන්ඩ්ස් 10ක නම් කිව්වොත් 10න් 9ක්ම අපේ ස්ටුඩන්ට්ස්ලා වැඩ කරන්නේ ඒ වගේ. එතකොට අපේ තියෙන ඊයගේ ප්‍රොඩක්ෂන්ස් අපි ඉන්ටර්නැෂනල් ගිග්ස්, කොන්සර්ට් පැත්ත, එතකොට ටුවර් මැනේජ්මන්ට් මේ ඔක්කොම කරනවා. එතකොට මේකේ ඉන්න ක්‍රූ එක සම්පූර්ණයෙන්ම අපේ ස්ටුඩන්ට්ස්ලා තමයි ඉන්නේ. මොකද අපිට මේන්ටේන් කරන්න ඕනේ ඉන්ටර්නැෂනලි අපි ගත්තොත් ක්‍රූ එකක්. මේ ක්‍රූ එක හැමෝම වැඩ දන්න මිනිස්සු ඉන්නේ. ටෙක්නිකලි නොලෙජ් එක තියෙන කට්ටිය. නෝමලි අපි දැන් ලංකාවේ සාමාන්‍ය වැඩක් ගත්තම ඒක ඇතුලේ ඉන්නවා වැඩේ දන්න අයත් ඉන්නවා. ඒ වගේම නේ හෙල්ප් එකට ගන්න කට්ටියත් ඉන්නවා. අපි මෙතනදී මුළු වැඩේම රන් කරන්නේ අපේ ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම අවුට් ස්ටුඩන්ට්ස්ලා. ටෙක්නිකල් සවුන්ඩ් එක තියන අය. සවුන්ඩ් විතරක් නෙමෙයි. අපි ඔය ස්ටේජ් පැත්ත, රිගින් පැත්ත, LED පැත්ත, ලයිටින් පැත්ත, මේ පවර් ෆැක්ටර්ස් ඔක්කොම ටික ඒ හැම පැත්තම කව වෙන විදිහට නොලෙජ් එක තියෙන කට්ටිය තමයි වැඩ කරන්න අපිත් එක්ක. මම හරි ආසයි ලංකාවේ ඉන්ඩස්ට්‍රි එක ග්‍රෝ වෙනවට. ඒතර අපි ඉන්ස්ටිටියුට් එකක් ස්ටාර්ට් කරන්න හේතුව ඕක. මොකද අපි ඉස්සර ඉගෙන ගන්න කාලේ අපිට ඉගෙන ගන්න තැන් තිබ්බේ නැහැ. අපිට ඒ වගේ එක්ස්පෝෂර් දෙන්න කට්ටිය හිටියේ නැහැ. ඉතින් අපි දැන් ආසයි මගේ ඉන්න ටීම් එකක් ලෙක්චර් පැනල් එකක් එක්ක අපි දන්න හැමදේම උගන්වන හැම පැත්තම. දැන් මේ වෙද්දි ලංකාවට ලෑන්ඩ් කරලා තියෙන අලුත් ඉක්විප්මන්ට් ගොඩක්. ඔක තව අවුරුදු දෙකක් ඇද්දි තව ගොඩක් එවෙන්නේ ඉන්නවා. ඉස්සරහට තව ගොඩක් ග්‍රෝ වෙනවා. ඒ පැත්තෙන් ග්‍රෝ වෙද්දි මේ පැත්තේ ටැලන්ට්ස් එක තියෙනවා. ඒතර ටැලන්ට්ස් එක හදන වැඩේ තමයි අපි කරන්නේ. අපි මේ වෙලාවේ ස්ටුඩන්ට්ස්ලා 350 400ක් ඉන්නවා. every other month batches පටන් ගන්න ඒවට එන්රෝල් වෙනවා. කොහොමද එන්රෝල් වෙන්නේ ඊයගේ? social media ඔක්කොගෙම තියෙනවා general line එක. ඒකෙන් කතා කරලා කැමති course එක select කරන්න පුළුවන්. අපේ www.eargearbyvinod.com කියන වෙබ්සයිට් එකට ගියාම මේකේ අපේ courses ටික තියෙනවා. එතකොට අපේ production පැත්ත ගැන අපි කරන mixing mastering services, අපේ bands වල වැඩ, එතකොට අපි international productions අපි කරලා තියෙන ඔක්කොම දේවල් ඒකේ තියෙනවා. එතකොට මේ industry එකට interested ඕන කෙනෙක්ට ඒක starting point එකක් කරගන්න පුළුවන්. අපිට ඕන මුළු industry එකක්ම මේකෙන් grow කරන්න ඕනේ. entire industry එකම cover කරනවා දැන් ඊයගේ institute එකේ, academy එකේ. audio engineer කෙනෙක් විදිහට මේ industry එකට එන්න ඉන්න අපේ young නැත්තම් ඔයාව ෆොලෝ කරන එහෙම නැත්තම් ඔයාගේ මේ ඉන්ටර්විව් එක බලලා නැහැ මං කවදා හරි දවසක මං ආසයි මේ වගේ ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් එකක වැඩ කරන්න. මෙන්න මේ හිතන් ඉන්න යං අපේ ටැලන්ට්ස් කියලා කියමුකෝ. ඔයා දැන් ඇත්තටම ලෙක්චර් කෙනෙක් නැත්තම් ඔයා දැනුම දෙන ගුරුවරයෙක් විදිහට සහ ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක් විදිහට මේ හැම පැත්තෙම බැලුවත් ඔයා මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ? ඒතකොට දැන් මේ ඔඩියෝ ඉන්ජිනියර් කෙනෙක් වෙනවා කියන්නේ ගොඩක් කරලා 99% ඒ ආස දෙය කරද්දී අපිට ඉන්කම් එකක් ජෙනරේට් කරන වැඩක්. මොකද මියුසිෂියන් කෙනෙක් වෙන්න ගොඩාක් මිනිස්සු ආස. හැබැයි ඒක සල්ලි කරන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. ඒක නෙවෙන්නේ හොඳ ටැලන්ට්ස් තියෙනවා ඒක සල්ලි කරන්න දන්නේ නැති. ඒතර ඒ වගේම මේ ඉන්ජිනියරින් සයිඩ් එකත් අපිට කොන්සෙප්ට් බලන්න ගියාම අපිට හම්බෙන ළමයි ඉන්නවා මාරම ඉන්ට්‍රස්ටඩ්. කන්සෝල් ගාඩ වල බලන් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ආන්නේ කොහොමදයි අපි මේක කරලා කරන්නේ අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් වේද කියන්න තියෙන්නේ පුළුවන් වෙයිද එකක් නැහැ පුළුවන්. මේ ලෝකේ තියෙන ලොකුම ඉන්ඩස්ට්‍රි එකට තමයි මේ ඔයගොල්ලෝ ස්ටෙප් ඉන් වෙන්නේ. ඒතර මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන possibilities අනන්තයි. ඒ කියන්නේ කියන්න බෑ. එච්චර තෝගයක් තියෙනවා possibilities. ඒතර කාට හරි මේක කරන්න අවශ්‍යයි නම් ආසයි නම් ආසාව උපරිමයෙන්ම ඕනේ. කමිට්මන්ට් එක උපරිමයෙන්ම ඕනේ. හරිද? මොකද තමන් තමයි තමන්ව බිල්ඩ් කරන්නේ. තමන් තමයි මේක තමන්ගේ නමක් හදලා තමන් achieve කරන්න තමන්. කවුරුත් ගෙනලා අතර ගෙනල්ලා දෙන්නේ නැහැ.
ඒතර normally අපි කරන normal job එකක් වගේ වෙලාවකට ගියා වෙලා ඒ ආධාර වෙලාවට ගෙදර ආව නිදාගත්ත එහෙම life එකක් නෙමෙයි මේක තියෙන්නේ complete different life හැබැයි ඕගොල්ලන්ගේ effort එකට reward එකක් හම්බ වෙනවා අනිවාර්යෙන් reward එකක් හම්බ වෙනවා එතකොට ඒකට ඒ commitment එක දාලා වැඩ කරන්න පුළුවන් නම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේක කළා මේ life එක දිනන්න පුළුවන්ද කියලා පුළුවන් 200% පුළුවන් ඉංජිනේර කෙනෙක් වෙන්නත් පුළුවන් ඉංජිනේරින් ඉගෙන ගන්න ඇවිල්ලා සමහර ඒකල දන්නේම නැති පැත්තක් ඉගෙන ගන්නත් පුළුවන්. මොකද ඒගොල්ලෝ ඇතුළට එන්නේ දැන් ගොඩක් වෙලාවට අපි ෂෝ එකට ගියාම කන්සෝල් එකේ තියෙන මේ අර තියෙන ලයිට්ස් එහෙම දැකලා එන ඒ ෆැන්සි එක දැකලා තමයි ළමයි ක්ලාස් එන්නේ. ඇවිල්ලා අහන්නේ අපිටත් පුළුවන් ද කවදා හරි එහෙම ඒක තමයි ඒගොල්ලෝගේ ප්‍රශ්නේ. හැබැයි ඒගොල්ලොම මාසයක් දෙකක් තුනක් යද්දී ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරගන්න මේක කොච්චර ඩෙප්ත් එකක් තියෙනවද. ඒගොල්ලෝ ඊට පස්සේ වෙන වෙන කැමති පැති වලට යනවා. මේක කාට හරි ඕන කෙනෙක්ට කැමති නම් මේ සබ්ජෙක්ට් එක කරන්න මම නම් කියන්නේ හැමෝටම එන්න මේක එක්ස්පීරියන්ස් කරන්න මේක ඔයගොල්ලෝ එළියෙන් දකින්න දේ නෙමෙයි ඇතුළට ආවට පස්සේ මාරම ඉන්ටරෙස්ටිං earn කරන්නත් පුළුවන් තමන් ආස දේ කරලා ඉතින් earn කරන්න පුළුවන් ලස්සන ජොබ් එක. දැන් අන්තිම දේ සහ ලොකුම දේ big blast එක. ඔව්. කරන්න යනවනේ ලොකු big blast එකක්. ඔව්. ඇත්තටම දැන් මම ඔය ඉන්ස්ටාග්‍රෑම් ෂෝස් වල දැක්ක එක්ස්පෝෂර් එක එක්ස්පීරියන්ස් එක ලංකාවට ගේන ඔය කියන ජර්නි එකේ පළවෙනි වැඩේ තමයි මේ. අපි ජුලයි 19th කරන්නේ Alpha Blonde අපේ රෙගේ අයිකන් එක ලංකාවට කියනවා. මොකද රෙගේ අයිකන් එක කිව්වම ලෝකේ රෙගේ කියන්නේ මාරම පොපියුලර්. එතනින් ඇයි Alpha Blonde ඔයා තෝරගන්න? ඇත්තටම රෙගේ සීන් එකේදී ගොඩක් අපි හැමෝම දන්නේ බොබ් මාලිනේ. බොබ් මාලේ ෆැමිලි එක. ඔව්. ඒතර මාලේ ෆැමිලි එකේ ඇරුණම වෙනම ආටිස්ට් කෙනෙක් විතර ලෝකේ මේ වෙලාවෙ ඉන්න ලොකුම ෂෝ එක තමයි ඔය Alpha Blonde එකේ concept. අනිත් එක Alpha Blonde එකේ තියෙන සින්දුත් තියෙනවා ලංකාවේ ගොඩක් හිට් සින්දු. එයාට වෙනම වයිබ් එකක් තියෙනවා. අනිත් එක එයාගේ ප්ලේ කරන බෑන්ඩ් එක Solar System. මේ Solar System බෑන්ඩ් එකේ ඉන්ඩිවිජුවල් ප්ලේයර්ස් වලට ලංකාවේ මාර ෆලෝයින් එකක් තියෙනවා. ඒ ඩ්‍රමර් ෆලෝ කරන වෙනම සෙට් එකක් ඉන්නවා, බේසිස් ෆලෝ කරන වෙනම සෙට් එකක් ඉන්නවා. ඒතර ඒකින් තමයි එයාවයි බෑන්ඩ් එක කියන ඩිසයිඩ් කරේ. ඒකට Alpha Blonde එකත් එක්ක බෑන්ඩ් එක Solar System එනවා. එයාගේ ඒ වගේ 2 hour act එකක් තියෙන act එකට ප්ලේ කරන්නේ Solar System බෑන්ඩ් එක. Air Force ground එකේ තියෙන කොළඹ වල 19th. අපි මේකෙදි try කරනවා අපි අර දකින ඉන්ටර්නැෂනල් මොඩල් එක මෙහෙ ගෙනල්ලා තියන්න. ඒතර ඒකෙදි ඒකට අවශ්‍ය equipment ඔක්කොම දැන් අපි ගාව තියෙනවා. ලංකාවට ලෑන්ඩ් කරලා තියෙන ඔය කියන audio systems, stage light ඔක්කොම දේවල් ටික මේ ground එකේ කලින් shows තිබිලා තියෙනවා. අපි පොඩි වෙන විදියකට මේ වැඩේ කරන්න යන මුළු ground එක මේ විදිහට convert කරලා ඒ experience එක තමයි දෙන්න try කරන්නේ. මේක ඇත්තටම start එක. දැන් ඊළඟට එන මේ big blast එක එහෙම නැත්නම් මේ Alpha Blonde live in Colombo concert එකේ මොන ඉම්ප්‍රූව්මන්ට්ස් ද කරලා තියෙන්නේ? කියන්නේ ඉවෙන්ට් එක පැත්තෙන් නැත්නම් ප්‍රේක්ෂකයාගේ පැත්තෙන්. Alpha Blonde කියන ආටිස්ට් අපි හිතමු සිංගප්පූරුවල ටූර් එකක් කරන ෂෝ එකකට එනවා කියලා. ඒද්දි සිංගප්පූරුවල තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකත් එක්කනේ මේ කොන්සර්ට් එකේ පේන එක ඇහෙන එක ඔක්කොම අපිට තීරණය වෙන්නේ. ඒ සිංගප්පූරු ෂෝ එක වගේ එකක් තමයි මෙහෙන් කරන්නේ. එතකොට ඒ විදිහේ ඒ ඉක්විප්මන්ට් මම මෙහෙ දාලා මම හිතනවා ෂෝ එක බලන්න එක්කනට ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඒ ඔඩියෝ සිස්ටම්ස් වලයි සෙටප් කරන ස්ටේජ් එකේ සයිස් එකේ ඉඳලා ස්ටේජ් එකේ පාට ඉඳලා ඔක්කොම දේවල් වෙනස්. මෙච්චර කල් දැකපු දේවල් නෙමෙයි. ඉතින් එහෙම තමයි මේක ස්ටාර්ට් කරන්න පටන් ගන්න. දැන් මේකේ ටිකට් එකක් එහෙම ගන්නව නම් කොහොමද ටිකට් ගන්න කියන විස්තරත් පොඩ්ඩක් කියන්න. හරි. මේ කොන්සර්ට් එකේ අපි දැන් ට්‍රැඩිෂනල් විදිය නැතුව සම්පූර්ණම ඔන්ලයින් ටිකට්ස් විදියට තමයි යන්නේ. මොකද ඒක තමයි ඒකත් අර ඉන්ටර්නැෂනල් කතන්දරේම කෑල්ලක් තමයි. මොකද සාමාන්‍ය ලෝකේ අපි ෂෝ එකක් බලන්නද අපිට අතර ටිකට් එකක් හම්බෙන්නේ නැහැ. ඒතර ඔන්ලයින් ටිකට් එකක් තමයි මේක තියෙන්නේ. හරියටම හරි ඩේටාබේස් එකක් එක්ක හරි ප්‍රොපර් ඩේටාබේස් එකක් මේක කරන්නේ. My Tickets එකේ platform එකේ ටිකට්ස් තියෙනවා. ඇතුළට ගියාම ඕන කෙනෙක්ට තේරෙනවා එයා කොහෙද ඉන්නේ මොකද්ද ගන්න ටිකට් එක ඔක්කොම දේවල් ඒක අස්සේ තියෙනවා. එද්දි ගේන්න ඕනේ මොනවද ගේන්න ඕනේ නැත්තේ මොනවද නවත්තන්නේ කොහෙද වාහනේ පයින් එන්නේ කොහෙද ඔක්කොම දේවල් තියෙනවා. අපි දාලා තියෙනවා. මොකද මේ ගයිඩ්ලයින්ස් ඒක තමයි ලෝකෙ විදිය. ඉතින් එතන ටිකට් එක පර්චේස් කරන්න පුළුවන්. පර්චේස් කරලා එදා දවසේ ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. අපේ ප්ලෑන් එක. විනෝද් දැන් මේ ඔතන මම තව චූටි එකක් මම ඔයාගෙන් අහන්න කැමතියි. දැන් අපි ප්‍රොඩක්ෂන් එක ප්ලෑන් කරනවා වුණාට හැමතිස්සෙම ටිකට් එකක් අරන් එන ෆෑන්ව ගොඩක් වෙලාවට හරියට රෙකග්නයිස් කරලා එයාට ඒ තියෙන ෆැසිලිටි ටික හම්බ වෙන්නේ නැහැ. ටිකට් එක පර්චේස් කරන තැන ඉඳන් මම මේ කියන්නේ. රයිට්. එතකොට මේ ඉවෙන්ට් එකේ අපේ මේ තියෙන වර්තමානයේ තියෙන ඉවෙන්ට්ස් වල තියෙන ප්‍රශ්න ඒ ආකාරයෙන්ම නැති වෙන්න ඔයා මොනවද අරගෙන තියෙන ප්‍රිකෝෂන්ස්? ඒ කියලා කියන්නේ අපි කතා කරා ක්‍රවුඩ් එකේ සේෆ්ටි පැත්තෙන් වෙන්න පුළුවන්, එන්ට්‍රන්ස් එක පැත්තෙන් වෙන්න පුළුවන්. කොහොමද ඔයා මේක මේ දැන් ඩිජිටල් තමයි ටිකට් එක ගන්න. නමුත් ඔයා කොහොමද මේක ඩිජිටල් විදිහට ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවි ඔයාගේ ඉවෙන්ට් එක බලන්න දෙන්නේ? හරි. ඔක මුලින්ම ටිකට් එක පර්චේස් කරන තැන ඉඳලම අපි ඒගොල්ලන්ව එඩියුකේට් කරනවා. කොහොමද මේ ෂෝ එක දවසේ මෙතන සෙටප් එක වෙන්නේ. දැන් normally අපි
කොහේ හරි ග්‍රවුන්ඩ් එකේ තියෙන ෂෝ එක බලන්න ගියා අතන තමයි ෂෝ එක තියෙන්නේ මෙතන කාර් එක දානවා ඔහම පයින් යනවා කොහෙද ගේට් එක කොහෙන්ද ටිකට් එකක් ගන්න පොලි මීටර් ටිකට් ගත්ත ඒකන විදිය ඒකනේ අපි නොදැනෙන විදිය ෂෝ එකක් බලන්න දැන් හැබැයි අපි උගන්නලා කෙනෙක්ව ගෙන්නන්නේ කලින් රියසල් එකක් කරලා එනවා වගේක් නේ තියෙන්නේ. ඒතර ඒ වගේම අපි එඩියුකේට් කරන කට්ටියව ඒගොල්ලෝ ගන්න ටිකට් එකට ඒගොල්ලන්ට කිසිම හැසල් ෆ්‍රී සර්විස් එකක් දෙන්න කොහොමද එන්න ඕනේ කොහෙටද යන්න ඕනේ කොහෙද වතුර බොන්න තියෙන්නේ කොහෙද මේ බොන්න තියෙන්නේ කොහෙද වොෂ්රූම්ස් තියෙන්නේ ඉමර්ජන්සි එකද කොහොමද එක්සිට් වෙන්නේ කොහෙද ෆයර් එක්සිට් එකක් තියෙන්නේ දැන් අපි මේ ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ෂන් එකක් අනිවාර්යෙන් මෙතන ඇම්බියුලන්ස් තියෙනවා අපි ෆයර් වෙහිකල්ස් තියලා තියෙනවා හැම ඒ කියන්නේ ඉමර්ජන්සි එකක් වෙන්න පුළුවන් කියන එකේ තමයි අපි ඉන්නේ. ඒතර අපි ටිකට් එක ගන්න තැන ඉඳලම ඒ ටිකට් එකේ තියෙන ප්‍රයිස් එක එයා දෙන වැලියු එකට මේ ඔක්කොම දේවල් ඒගොල්ලන් එඩියුකේට් කරනවා. ඒක එඩියුකේට් කරන්න අපි ඩිජිටලිම ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරලා වීඩියෝස් එන්න පුළුවන්, ඇනිමේෂන්ස් එන්න පුළුවන්, පික්චර්ස් එන්න පුළුවන්. පාවිච්චි කරලා එඩියුකේට් කරනවා. එඩියුකේට් කරලා තමයි ෂෝ එක දවසට ඒගොල්ලෝ එන්නේ කලින් රියස් කරපු එකට තමයි එන්නේ. මේ වගේ ඉන්ටර්නැෂනල් කොන්සර්ට් එකකට ඔයා ටිකට් පාර්ට්නර් කෙනෙක් තෝරගත්තා. මේක මගේ අන්තිම ප්‍රශ්නේ මේ මොන වගේ ස්ටෑන්ඩඩ්ස් නැත්නම් මොන වගේ දේවල්ද ඔයා සාමාන්‍යයෙන් බලන්න ඔයාගේ ෆෑන්ට එක්ස්පීරියන්ස් කරන්න නැත්නම් ඔයාගේ ෆෑන්ව ප්‍රශ්නයක් නැතුව මේ ඉවෙන්ට් එකට ගෙන්න ගන්න? මම ඇත්තටම බලපු ලොකුම දේ තමයි මම ඉන්ටර්නැෂනල් වැඩ කරලා තියෙන ප්‍රොඩක්ෂන්ස් වල තිබ්බ ටිකට් ප්ලැට්ෆෝම්ස් මාරම ස්මූත්. ඒ කියන්නේ ඒ මිනිස්සු ඇවිල්ලා පෝලිං වල ඉන්නේ නැහැ. ඒ තියෙන සිස්ටම් එක ඔක්කොම මුළු වැඩේම දන්නවා. සිස්ටම් එකට කවලා තියෙන්නේ මුළු ෂෝ එකම. එතකොට සිස්ටම් එක දන්නා මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට මිනිස්සු පෝලිං වල ඉන්නේ නැහැ. මිනිස්සු ආවා QR එක පෙන්නුවා ඇතුළට ගියා. මිනිස්සුන්ගේ දාන ටැග් එකෙන් ඒගොල්ලෝ දන්නවා කොහෙද ඉන්නේ කියලා. ඒගොල්ලෝ වෙන වෙන මාරු වෙන්න try කරන්නේ නැහැ. ඒගොල්ලෝගේ responsibility එක තියෙනවා. එතකොට මම මේ දැක්ක experience එක ඒ විදිහටම implement කරන්න පුළුවන් කියන එක තමයි මං හෙව්වේ. හරිද නැත්තම් දැන් අපි හිතමු options ගොඩක් තියෙනවා කියලා. ඕනම රටක තියෙන මොන options. ඒතර එක එක අයගේ එක එක politics තියෙනවා, එක එක logics තියෙනවා එහෙමනේ. ඒතර මට ඕනේ උනේ අර වගේ smooth operation එකක් දුවන්න. මම මේ smooth operation එකේ හින්දාම තමයි අදාළ platform එක මම තෝරගත්තේ. thank you විනෝද් ඔයාගේ ටයිම් එකයි ඔක්කොම තියාගෙන වැඩ ASCII මේ අද මේ ඉන්ටර්විව් එකට ආවට ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපි තරුණ පරපුර ඔයගොල්ලෝ අහගෙන ඉන්නව නම් බලාගෙන ඉන්නව නම් විනෝද් කියලා කියන්නේ ඇත්තටම ඕගොල්ලන්ට හොඳ උදාහරණයක් තරුණ ජවය තාම නිකන් මල් වගේ ඉන්නවා ඉතින් මේ එක්ස්පීරියන්ස් එක මේ පොඩි කාලේට ගත්ත එක්ස්පීරියන්ස් මේ හැම දෙයක්ම ඕගොල්ලන්ගේ ජීවිතයට ඉතාම වැදගත් වෙනවා කියලායි මම හිතන්නේ අද දවසේ කතා වෙච්ච අහක දාන්න දෙයක් නැහැ මේ ඉන්ටර්විව් එකේ ඒ හින්දා මේ දේවල් අරගෙන ඩිස්කවර් කරන්න මේ ලෝකේ ගොඩක් දේවල් තියෙනවා එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ ෂෝ එකකට ගිහිල්ලා සින්දුවක් අහන ඒකම නෙමෙයි ඊට වඩා ගොඩක් පුළුල් පරාසයක් මේ තියෙන්නේ අර කිව්වා වගේ පැෂන් එක කියන්නේ ආසාව හැමතිස්සම ඕගොල්ලන්ව ඩ්‍රයිව් කරනවා ඕගොල්ලන්ගේ ඊළඟ ස්ටෙප් එකට ලයිෆ් එකේ ඉතින් thank you විනෝද් thank you very much anytime thank you අතන මට ඉන්වයිට් කරාට මේ සෙග්මන්ට් එකට ඉන්ටරෙස්ටිං මොකද හරි ආසයි එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න අනිත් කට්ටියටත් ඉතින් මේ වගේ ප්ලැට්ෆෝම් එකක් තියෙන එක great නියමයි එහෙනම් අපි ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න තවත් එපිසෝඩ් එකකින් මේ වගේ හම්බෙමු එහෙනම් ජය වේවා